හරි එහෙනම් මේ අපි එහෙනම් මේ මීටින් එක ස්ටාර්ට් කරමු. මේ ඔයාලට මාව ඇහෙනවද කියලා දාන්න මෙසේජ් එකක් chat එකට ඇහෙනවද නැද්ද කියලා චුට්ටක් බලලා දාන්න. ඇහෙනවනේ. හරි. ඔයාලට මේ නිකන් කැඩි කැඩි වගේ ඇහෙනවනම් මට චුට්ටක් කියන්න chat එකේ දාන්න. මේ හරි. මං හිතනවා දැන් අද මේ මෙතන ඇවිල්ලා ඉන්න කට්ටිය FIT එක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කට්ටිය වෙන්න ඇති. ඒ කියන්නේ ඒ කියන්නේ BIT එක කරන්න බලාපොරොත්තුවෙන් FIT එක කරන කට්ටිය තමයි ඇත්තේ කියලා මං හිතනවා. මාව දෙපාරක් වගේ ඇහෙනවද? ඩබල් වෙලා ඇහෙන්නේ නැහැ නේද? නැහැනේ. හරි. එලකිරි. හරි. මේ මං හිතනවා ඔයගොල්ලෝ FIT එක කියන්නේ ඔයගොල්ලෝ නමින් දන්නවනේ මොකද්ද? මේ Foundation of Information Technology. හරිද? දැන් මේකෙදි අපි මේ සාමාන්‍යයෙන් මේකෙදි අපි සරලම බේසික්ම දේවල් ටිකක් තමයි අපි මේකෙදි කතා කරන්නේ. ඒ කියන්නේ BIT එකට යන්න කලින් අපි අර බේසිකලි දේවල් ටික අල්ලගන්න තමයි මේක කරන්නේ. හරිද? මේක කරලා ඊට පස්සේ එක්සෑම් තියෙනවා. ඒව පාස් වෙලා ඊට පස්සේ තමයි අපි BIT එකට යන්නේ. හරිද? ඒක ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්න දේ. හරිද? හරි. දැන් එතකොට දැන් මේ මෙතනදී මේ අපි දැන් බලන්න එපෑ මොකක්ද මේ FIT කියන්නේ කියලා. හරිද? මේකෙදී අපිට සබ්ජෙක්ට් තුනක් තියෙනවා FIT එකේදී. හරිද? ඒ කියන්නේ ඉංග්‍රීසි එකයි, IT එකයි, maths එකයි. හරිද? මේ තුනම ඔයගොල්ලන්ට තියෙන MCQ. ඒ කියන්නේ එක්සෑම් එකේදී ඔයාලට ෆේස් කරන්න වෙන්නේ MCQ. හරිද? මේ සාමාන්‍යයෙන් ඔයාලට MCQ 50ක පේපර් එකක් තමයි හම්බ වෙන්නේ. හරිද? ඒක ඕගොල්ලන්ට අර අතේ තියාගෙන තියෙන ෆිසිකල් පේපර් එකක් නෙවෙයි හම්බ වෙන්නේ. මේ කම්පියුටර් එකේ තියෙන මේකක් තමයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ කම්පියුටර් ස්ක්‍රීන් එකක තියෙන පේපර් එකකට අපි ආන්සර්ස් මවුස් එක ක්ලික් කරලා ඒ ආන්සර්ස් තමයි අපි දෙන්න ඕනේ. හරිද? හරි. අපි ඉස්සරහට එද්දි අනිත් දේවල් ටික කතා කරමු. හරිද? දැන් සාමාන්‍යයෙන් FIT එක කරන්න අපෙන් ඉල්ලන බේසික්ම දේවල් ටිකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් BIT එක කරන්න යද්දී අපිට A level තියෙනවා නම් ඩිරෙක්ට්ලි අපිට BIT එකට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි අපිට දැන් A level කරන්න නැතුව සමහරු O level විතරක් කරලා එනවා. නැත්තම් A level පොඩ්ඩක් කෙල වෙලා ඉන්න කට්ටිය BIT එක කරන්න එනවා. හරිද? ඔය වගේ ඒ වගේ කොට්ටාශ වල ඉන්න කට්ටියට තමයි මේ FIT එක තියෙන්නේ BIT එක කරන්න සුදුසුකමක් විදිහට මේ හදාගෙන යන්න. හරිද? ඒ කියන්නේ ඔයගොල්ලන්ට BIT එක කරන්න යන්න තියෙන ෆවුන්ඩේෂන් එක තමයි මේක. හරිද? ඔයාලට A level නැත්තම් මේ තමයි මේක කරන්න තියෙන්නේ. හරිද? ඔයාලට අනිවාර්යයෙන්ම මේක කරද්දී මේ O level වලට maths වලටයි english වලටයි C හදාගන්න වෙනවා. හරිද? ඒ කියන්නේ O level සබ්ජෙක්ට් දෙකක් තියෙනවා maths එක english එකයි. හරිද? ඒ දෙකට C නැත්තම් ඔයාලට BIT එකට යන්න බෑ. හැබැයි FIT එක කරන්න එක කිසිම ගැටලුවක් නැහැ. හරිද? FIT එක කරන්න කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඔයාලා BIT එකට යද්දී අර O level මේ රිසල්ට් එක හදාගෙන තියාගන්න ඕනේ. හරිද? ඔයාලා දැනට ඒ රිසල්ට්ස් වල පොඩි අවුලක් එහෙම තියෙනවා නම් මේ අවුරුද්දේ හරි කමක් නැහැ. ඒ අවුල හදාගන්න try එකක් දෙන්න. හරිද? නැත්තම් ඕනම කෙනෙක් දැන් FIT එක කරන්න කිසිම මේ සුදුසුකමක් අවශ්‍ය නැහැ. හරිද? BIT එක කරන්න තමයි ඒ අවශ්‍ය කරන ඒ සුදුසුකම් ටික උමනා වෙන්නේ. හරිද? ඊට පස්සේ මේ දැන් සාමාන්‍යයෙන් මොකක්ද BIT එක අපිට කම්ප්ලීට් කරන්න. හරිද? BIT එක නේ සෝරි FIT එක කම්ප්ලීට් කරන්න සාමාන්‍යයෙන් එකපාර එක්සෑම් පාස් වෙලා දැන් කරනවා කියලා හිතන්නකෝ.
එහෙම කරනවා නම් ඔයාලට කැම්පස් ෆී එක විදිහට රුපියල් මං හිතන්නේ 4000ක් වෙන්න ඕනේ රෙජිස්ට්‍රේෂන් ෆී එක. ඊට පස්සේ එක්සෑම් ෆීස් යන්නේ එක සබ්ජෙක්ට් එකකට 3300 ගානේ රුපියල් 9900 කියන්නේ ආසන්න වශයෙන් 10000ක් යනවා එක්සෑම් ෆීස්. ඊට පස්සේ එච්චරයි. ඒ කියන්නේ කැම්පස් ෆී එක කියන්නේ එච්චරයි. හරිද? දැන් මේ දැන් කෝස් එක දැන් අපේ කෝස් එකට එනවා නම් ඒකට ඩොලර් 1000ක් වගේ තමයි යන්නේ. හරිද? දැන් ඒතකොට සාමාන්‍යයෙන් ඇවරේජ් ඔක්කොම වියදම් බැලුවොත් රුපියල් 30000කට විතර වගේ ආසන්නෙන් ඕගලන්ට මේක කරගන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් ඕගොල්ලන්ට FIT එකේ සයිට් එක. හරිද? මේ තියෙන්නේ FIT එකේ සයිට් එක. හරිද? මේකට යන්නේ fit.bit.lk. හරිද? මේකට ගියාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේකේ තියෙනවා මේ එක එක දේවල් තියෙනවා ඕගොල්ලන්ට බලා ගන්නවා නම් ඒ කියන්නේ විස්තර වැඩි විස්තර දැනගන්න ඕන જાති හැම දෙයක්ම මේකේ තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් ඕගොල්ලෝ රෙජිස්ටර් වෙලාද නැද්ද කියලා මන් දන්නේ නැහැ. හරිද? ඕගොල්ලෝ රෙජිස්ටර් වෙනවා නම් මේ සයිට් එකට ඇවිල්ලා මෙතන මේ රෙජිස්ට්‍රේෂන් කියන එකට ගිහිල්ලා හරිද? රෙජිස්ට්‍රේෂන් කියන එකට ගිහිල්ලා මෙතනින් ඔයාලා ඊමේල් එක දාලා මෙතනින් සයින් අප් වෙන්න ඕනේ. හරිද? සයින් අප් වුණාට පස්සේ මෙතන මේ ඔන්ලයින් පේමන්ට් ගේට්වේ එකක් තියෙනවා. හරිද? මේකෙන් ගිහිල්ලා ඕගොල්ලන්ට රුපියල් 4000ක් මං හිතන රෙජිස්ට්‍රේෂන් ෆී එක ඒක පේ කරන්න පුළුවන්. හරිද? මෙතන මේ ඔන්ලයින් පේමන්ට් කියන තැනින්. ඊට පස්සේ මේ ඔයගොල්ලන්ට මේ frequently asked questions වගේක් තියෙනවා. ඒවායින් පොඩ්ඩක් නිකන් රිෆර් කරලා බලන්න. හරිද? ඊට පස්සේ දැන් අපිට මේ හෝම් එකේ තියෙනවා මෙන්න මෙහෙම announcement set එකක්. හරිද? මේ announcement set එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා මං හිතනවා. හරි. මේ ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේ එක්සෑම් ඩීටේල්ස් ටික. හරිද? ඊළඟට තියෙන එක්සෑම්ස් ඩීටේල්ස් ටික ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. හරිද? දැන් පළවෙනි ටෙස්ට් එක තියෙන්නේ මාර්තු 24. දැන් අපි මේ ක්ලාස් එකේදී මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ජූනි ජුලයි ඔය එක්සෑම් වලට තමයි අපි ටාගට් කරන්නේ. හරිද? දැන් මේ මාර්තු එකට කරන්න වෙලාව මදි. හරිද? මාර්තු එක කරන්න වෙලාව මදි. මොකද සාමාන්‍ය මාසෙකින් කරන්න බෑ FIT සිලබස් එක. හරිද? මේ තියෙන ඊළඟට තියෙන ඊටෙස්ට් ටික. හරිද? දෙවෙනි එක තියෙනවා මැයි 19, තුන්වෙනි එක ජූනි 16, හතරවෙනි එක ජූලි 21. ඊට පස්සේ මේ ස්පෙෂල් ඊටෙස්ට් කියලා තියෙන්නේ ඒ වාර කට්ටියගේ අවශ්‍යතාවය මත තමයි මේක මේ තියෙන්නේ. හරිද? ඒ කියන්නේ දැන් කට්ටිය රික්වෙස්ට් කරොත් අපිට තව මේ FIT එක්සෑම් එකක් ඕනේ කියලා ගොඩ දෙනෙක් ඉල්ලීමක් තියෙනවා නම් තව එක්සෑම් දෙකක් විතර වගේ ඒගොල්ලෝ ෂෙඩියුල් කරනවා. සාමාන්‍යයෙන් දෙකක් විතර සාමාන්‍යයෙන් දානවා. හරිද? එහෙම තමයි සාමාන්‍යයෙන් එක්සෑම්ස් ටික ෂෙඩියුල් වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට මේ රෙජිස්ට්‍රේෂන් ෆී 4000යි ඊ ටෙස්ට් වලට එක සබ්ජෙක්ට් එකකට 3300යි සබ්ජෙක්ට් තුනට 9900යි. හරිද? මේ ප්‍රැක්ටිකල් ටෙස්ට් කියන එක නම් ඔයගොල්ලන්ට BIT එකට යද්දි කරන්න ඕනේ නැහැ. හරිද? ඒක අරනේ ඔයගොල්ලන්ට නිකන් කරන්න ඕනේ වගේ කියලා නම් විතරක් කරන්න ඒක අත්‍යවශ්‍ය නැහැ. හරි? ඊට පස්සේ හරි ඊළඟට මොකක්ද කියන්න තියෙන්නේ? හරි ඔයගලන්ට මේ මොනවද ගැටලු තියෙයි නම් මේ ෆිට් එක විශ්ලේෂණය මම ගන්නවා මේ ෆිට් එක කරා කියලා ඔයාලට සර්ටිෆිකේට් එකක් ඕන නම් ඔයාලට මේ අර ප්‍රැක්ටිකල් ටෙස්ට් ටික කරන්න වෙනවා නේද? ඒ කියන්නේ මෙහෙමයි මේ මොකද්ද? ෆිට් එක කම්ප්ලීට් කරා කියලා ඔයාලට කැම්පස් එකෙන් සර්ටිෆිකේට් එකක් ගන්න ඕන නම් ප්‍රැක්ටිකල් ටෙස්ට් ටික කරන්න වෙනවා. ඔව් නමුත් ෆිට් එකට රෙජිස්ටර් වෙන්න ඔව් ප්‍රැක්ටිකල් ඒ ටෙස්ට් කියන්නේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඊ ටෙස්ට් ටික විතරක් කරන එක ඔව් ප්‍රමාණවත්. ඔව් ඒ කියන්නේ මේ දැන් ඔයගොල්ලන්ට හිතනවා කියන්නකො නේ අර FIT එක කරා කියලා ඔයගොල්ලන්ට සර්ටිෆිකේට් එකක් ගන්න ඕනේ. හරිද? අරනේ අර ගෙදර එල්ල ගන්න බිල් එල්ල ගන්න වගේ ඕනේ කියලා හිතුනොත් එහෙම ඔයගොල්ලෝ මේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් කරන්න ඕනේ. හරිද? එහෙම නැතුව ඔයාලට බිට් එක විතරක් කරනවා නම් මේ ඒ ප්‍රැක්ටිකල් ටෙස්ට් එක අවශ්‍ය නැහැ. හරි? අපි නම් ඉතින් ගොඩ දෙනෙක්ට රෙකමන්ඩ් කරන්නේ නැහැ ඉතින් ඒක කරන්න කියලා. මොකද ඔය ප්‍රැක්ටිකල් ටෙස්ට් එක තියෙන දවස් වෙද්දී තමයි සෙමෙස්ටර් 1 එක්සෑම් සෙට් වෙන්නේ. හරිද? ඒකට මාසෙකට විතර වගේ තියලා වගේ තමයි ඔය ප්‍රැක්ටිකල් ටෙස්ට් එක සෙට් වෙන්නේ. එතකොට ඉතින් අර සෙමෙස්ටර් 1 එකේ එක්සෑම් උයි අනිත් ඒවා එක කලවමේ කරන්න ගියොත් එක්ක දෙකෙන් එකක්වත් නැති වෙනවා. ඔයගේ ප්‍රශ්න එනවා. හරිද? සාමාන්‍යයෙන් ඉතින් ඔය ප්‍රැක්ටිකල් ටෙස්ට් එක කරන්නේ
ගිය අවුරුද්ද කරේ 30ක් විතර වගේ. ඒ කියන්නේ FIT කරපු මුළු ප්‍රමාණයෙන් 30ක් විතර. ඒ කියන්නේ 30 දෙනයි කරලා තිබ්බේ. ලිස්ට් එක දානවනේ ඒගොල්ලෝ. මේ කම්ප්ලීට් කරපු කට්ටිය. ඒ 30 දෙනයි කරලා තිබ්බේ. හරිද? ඕගොල්ලොත් කැමති නම් කරන්න. එහෙම අත්‍යවශ්‍යයි කියලා එකක් නැහැ. හරි. ඔව් ඒ ඕගොල්ලන්ට වෙලාවේ හැබැයි තව මේ දෙයක්. හරිද? ඔව් මගේ අදහස කියන්නකෝ. නම් මේ ඕකේ ෆිට් එකේ සර්ටිෆිකේට් එක ගන්න හිතාගෙන ප්‍රැක්ටිකල් ටෙස්ට් එක කරනවට වඩා බිට් එකේ ෆස්ට් සෙම් එකට පාඩම් කරලා මේ ඒක ගොඩ දාගත්තොත් එහෙම බිට් එකේ ෆස්ට් ඉයර් එක ඉවර කරාට පස්සේ ඔයාලට මේ ඩිප්ලෝමා සර්ටිෆිකේට් එක ගන්න පුළුවන්. ඒක මේ ෆිට් එකේ සර්ටිෆිකේට් එකට වඩා වටිනවා. හරි. ඒ හින්දා මේ අර සර්ටිෆිකේට් එකක් ගන්න අවශ්‍යතාවය මත නම් මේක කරන්න. ඒක ගැන තව පොඩ්ඩක් හිතලා බලන්න කියලා කියනවා. ඔව් ඉස්සර මේ කතා කරගෙන යන්න. දැන් මේ ඔගොල්ලෝ දැන් ඔයාලට නිකන් දලා අයිඩියා එකක් එන්න ඇති කියලා හිතනවා මේ එක්සෑම්ස් ටික කොහොමද තියෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ ඔයගොල්ලන්ට දැන් හිතන්නකෝ දැන් මේ ඊටෙස්ට් තුනක්නේ තියෙන්නේ. ඒ කියන්නේ සබ්ජෙක්ට් තුනට ඊටෙස්ට් තුනක්, ඒ කියන්නේ ඊටෙස්ට් එකක් තියෙන්නේ. එතකොට මේ සබ්ජෙක්ට් එකකදී මේ සාමාන්‍යයෙන් හිතන්නකෝ දැන් ඔතන තියෙනවා ICT එකයි ඉංග්‍රීසි එකයි මේ මැත්ස් එකයි. හරිද? ඔතන තියෙන සබ්ජෙක්ට් තුනෙන් සාමාන්‍යයෙන් මැත්ස් එකයි IT එකයි ටිකක් අමාරුයි. කියන්නේ අමාරු නෑ. අර මේ තියෙන සිලබස් එක ලොකුයි. හරිද? මේ එහෙම දෙයක් තියෙනවා. හරිද? ඊට පස්සේ ඉංග්‍රීසි තියෙනවා. ඉංග්‍රීසි ටිකක් ලේසි. හැබැයි අර ලේසි හින්දා කට්ටිය පොඩ්ඩක් මේ අර අතෑරලා වගේ ගතියක් දානවා. හරිද? දැන් සාමාන්‍යයෙන් ඔය FIT එක කරද්දී සබ්ජෙක්ට් රිපීට් වෙනවනේ. ඒ කියන්නේ ෆේල් වෙනවනේ. ෆේල් වෙන ප්‍රතිශතය වැඩිම මැත්ස් වල. හරිද? ඒකට ගොඩක්ම හේතුව මේ සාමාන්‍යයෙන් ගණන් හදාගෙන යද්දී මේ එක තැනක හරි හිර වුණොත් එහෙම වෙලාව යනවා දන්නේ නැහැ. හරිද? දැන් අපි ඔය ඉස්සරහට කතා කරන් යන් කොහොමද පේපර් එක ලියන්න කරන්න තියෙන්නේ. එහෙම ඒවා හැම ගැන අපි කතා කරමු. හරිද? මේ ඒකින්ද ඕගොල්ලෝ අර මැත්ස් වලටයි IT වලටයි මේ ඉංග්‍රීසි වලටයි තුනටම එක වගේම අවධානය දෙන්න ඕනේ. මේ අර නැතුව නිකන් අර කරන්නම් වාලේ කරන්න එපා. මොකද සමහර කට්ටිය ඉන්නවා අවුරුදු ගණන් FIT එක ෆේල් වෙවි හිටපු කට්ටියත් ඉන්නවා. මෙච්චර ලේසි එක්සෑම් එක. හරිද? අවුරුදු ගණන් ෆේල් වෙවි ඉඳපු කට්ටිය, ඒ කියන්නේ අපිත් එක්ක බිට් එක කරන්න ආපු කට්ටිය හිටියා අවුරුදු 3ක් විතර මේ FIT එක කරපු කට්ටිය. හරිද? හිතන්නකෝ ඒක සමහර වෙලාවට මේ කියන්නේ ප්‍රැක්ටිකල් නෑනේ. සිලබස් එක පිළිබඳ මේ දැනුම නැතුව නෙමෙයි මේ එක්සෑම් එක හරියට කරගන්න බැලුවා. ඒ කියන්නේ එයා දන්නවා මේක ඔව්. මෙහෙමයි ගණන් ටික හදන්නත් පුළුවන්. ඒ ටික දන්නවා. නමුත් එක්සෑම් එකට හරියට ෆේස් කරන්න ඔව්. බැලුව තමයි මේ එහෙම ෆේල් වෙවි හිටියේ. ඔව්. දැන් මේ ඕගොල්ලෝ දැන් මෙච්චර මේ අනම්මනම් කියන අපි කවුද කියලා දන්නේ නැහැනේ. හරිද? දැන් මෙතන මේ ඕගොල්ලන්ගේ ICT උගන්වන්නේ මම. හරිද? ICT සබ්ජෙක්ට් එක උගන්වන්නේ මම. ඊට පස්සේ ජනිත් සර් තමයි මේ ඔයාලට මැත්ස් උගන්වන්නේ. ඊට පස්සේ එතන කවිෂි කියලා ඉන්නේ. එයා තමයි ඔයාලන්ට ඉංග්‍රීසි උගන්වන්නේ. හරිද? මේ ඔය ජනිත් සර් එහෙම බිට් එක කරලා ගිය අවුරුද්දේ ෆස්ට් ක්ලාස් දාපු දෙන්නෙන් එක්කෙනෙක්. හරිද? ඊට පස්සේ කවිෂි මිස් සෙකන්ඩ් ක්ලාස් අපර් එකක් දාපු එක්කෙනෙක්. හරිද? දැන් අපි හැමෝම බිට් එක කරලා ඉන්න කට්ටිය. හරිද? ඒ කියන්නේ අපි දැන් දන්නවා බිට් එකේ මොනවද වෙන්නේ. අපි FIT කරලා බිට් එක කරපු කට්ටිය. හරිද? එතකොට ඒ කියන්නේ අපි තුන් දෙනාම FIT කරලා තමයි බිට් එක කරේ. අවුරුදු ඒ කියන්නේ ඔක්කොම කරේ මේ FIT එක කරලා. හරිද? එතකොට ඕගලන්ට කන්ෆිඩන්ස් එකක් ගන්න ඕනේ මේ අපිටත් FIT එක කරලා බිට් එක කම්ප්ලීට් කරන්න පුළුවන් කියන එක. හරිද? දැන් සාමාන්‍යයෙන් අර මතයක් තියනවානේ බිට් එක අමාරුයි කියලා. බිට් එක අමාරු නෑ. මේ අර උවමනාවක් නැතුව කරොත් ඉතින් ඒක අමාරු වෙනවා. හරිද? එහෙම දෙයක් තියෙනවා. හරිද? මේ ඒකින්ද FIT එක කරලා ඕගලන්ට ගේමක් ගහගන්න පුළුවන්. ඒ කියන්නේ FIT එක කරලා ෆස්ට් ක්ලාස් එකක් දාන්න පුළුවන් කියන්නේ ඕගලන්ට තේරෙනවනේ ඉතින්. හරිද? දැන් ඔය ජනිත් සර් මම එහෙම දැක්ක විදිහට මේ මේ ගොඩක් අය මේ බිට් එක කම්ප්ලීට් කරපු අය අනිවාර්යෙන් ෆිට් එක කරලා ආපු අය. මේ මොකද දැන් ඔව් බිට් එක කරන්න පටන් ගන්න පුළුවන් නේ. A level කරලත් පටන් ගන්න පුළුවන්, ෆිට් එක කරලත් පටන් ගන්න පුළුවන්. හැබැයි කම්ප්ලීට් කරන අය ගොඩක් අපි බැලුවොත් එහෙම මේ 150කට වඩා වැඩි ප්‍රතිශතයක් තියෙනවා මේ ෆිට් එක කරලා ආපු අය. සමහර අය ඒ කියන්නේ බිට් එක කම්ප්ලීට් කරන්න නැතුව මැදින් හැරිලා යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට හයර් ඩිප්ලෝමා එකක් හරි ඩිප්ලෝමා එකක් හරි අරගෙන යන්න පුළුවන්. A level කරලා යන ගොඩක් අය එහෙම මගින් හැරිලා යන කට්ටිය A level කරලා බිට් එක කරන අයගෙන් සෑහෙන අඩු ප්‍රමාණයක් තමයි බිට් එක කම්ප්ලීට් කරන්නේ. හරි. වැඩි ප්‍රතිශතයක් තියෙන ෆිට් එක කරලා ආපු අයම තමයි.
ඒකට ඔව් මේ ඒ කියන්නේ හේතුව එතනදී අර එකක් ගොඩක්ම මේ ඔව් එකක් හේතුව මේ ෆිට් එක කරලා බිට් එක කරන්න ඉන්නේ අනිවාර්යෙන් බිට් එක කරන්න උවමනාව තියෙන කට්ටිය. අනික ඒ කට්ටියන්ට හුඟක් වෙලාවට මේ අනිවාර්යෙන් බිට් එක කම්ප්ලීට් කරන වැරෙන්න වෙන විසඳුමකුත් නැහැ. හරිද? ඒ වගේ හේතුත් එක්ක අනිවාර්යෙන් මේ ෆිට් එක කරලා බිට් එක කරන්න යන අයගෙන් 50කට වැඩි ප්‍රමාණයක් 80 90ක් වෙන්න පුළුවන් අනිවාර්යෙන් බිට් එක කම්ප්ලීට් කරනවා. අවිස්සර කතා කරන්න. ඔව් මේ දැන් ඔයගොල්ලෝ බලන ඇති දැන් අපි බිට් එක විතරක් කරලා ඉන්නේ එහෙම එහෙම කියලා හරිද? දැන් මෙතන ඉන්න අපි දැන් ජනිත් සර්වයි මායි අපි දෙන්නවා ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරනවා. ඊට පස්සේ කාවිෂිමිස් බිට් එකට ලෙක්චර්ස් කරනවා. හරිද? ඒ කියන්නේ ජනිත් සර් ඇසෝසියේට් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්. හරිද? මම ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොපර් කෙනෙක්. හරිද? එතකොට අපිට අයිඩියා මොකද මේකේ වෙන්නේ කියලා. ඊට පස්සේ කාවිෂිමිස් දන්නවා බිට් එකේ මොනවද තියෙන්නේ. එයා සාමාන්‍යයෙන් ඔයගොල්ලන් මේ එයා බිට් එකට ඒ කියන්නේ සබ්ජෙක්ට් උගන්වනවා. එතකොට එයා දන්නවා ඒකේ තියෙන જાති. හරිද? ඒවත් උගන්වන ගමන් තමයි FIT එකට උගන්වන්නේ. ඒ කියන්නේ එයා ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් වල මේ ලෙක්චර්ස් කරන කෙනෙක්. හරිද? අර ඒකින්ද ඔයගොල්ලන්ට මේ අර හැමතින්ම ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් කට්ටිය තමයි මෙතන ඉන්නේ. මැසේජ් එකක් දාලා තියෙනවා ප්‍රැක්ටිකල් ටෙස්ට් එක අමාරුයිද? ප්‍රැක්ටිකල් ටෙස්ට් එක අමාරු නෑ. අර ඒකට කැප කරන වෙලාව අපරාධයක් කියන එක තමයි අපි අදහස් දෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් FIT එක කරලා BIT එකට යද්දි හරිද? දැන් හිතන්නකෝ ඕගොල්ලෝ FIT එක කරලා කම්ප්ලීට් කරනවා කියලා ජූනියර් එක්සෑම් එක. ඒක කම්ප්ලීට් කරාට පස්සේ ඕගොල්ලෝ යනවනේ සෙමෙස්ටර් 1 වලට ක්ලාසස් වලට එහෙම ගිහිල්ලා සෙමෙස්ටර් 1 එක්සෑම් ලියන්න තියෙන ඕගොල්ලන්ට ඊළඟ අවුරුද්දේ ජනවාරි වල විතර වගේ. ඒ කාලේ වෙද්දි ඔයගොල්ලෝ පාඩම් කරන්න එහෙම එපා හරිද? ඒ කාලේ ඔයාලට ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට එහෙම දාන්න උනහම අර අවධානයෙන් වැඩ කරන්න අමාරුයිනේ. හරිද? ඔය දැන් ෆස්ට් ඉයර් එක තමයි ඕගොල්ලන්ට GPA එකක් හදාගන්න හොඳම ඉයර් එක. ඒ කියන්නේ GPA එක හදාගන්න හොඳම ඉයර් එක තමයි ෆස්ට් ඉයර් එක. අනිත් අවුරුදු දෙක අමාරුයි. හරිද? අර කරන්න අමාරු වුණාම ඉතින් ලේසිම අවුරුද්දේ කොහොම හරි හොඳම GPA එකක් දාගෙන අවුරුද්ද කොට දාගන්න එක තමයි මේ හොඳම දේ. ප්‍රැක්ටිකල් ටෙස්ට් එකටත් අපිව සූදානම් කරනවා. දැන් අපි නම් ක්ලාස් එකේදී ටෙස්ට් වලට විතරයි මේ සූදානම් කරන්නේ. හරිද? දැන් අපි ප්‍රැක්ටිකල් ටෙස්ට් එකේ තියෙන જાති ඔයාලට කියන්න පුළුවන්. හරිද? ඕගොල්ලෝ ඒක තනියම තමයි කරන්න වෙන්නේ. මොකද අපිට ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට මේ ඒ කියන්නේ දැන් හිතන්නකෝ ළමයි 30ක් විතර වගේ අවුරුද්දටම මේ මේක ප්‍රැක්ටිකල් ටෙස්ට් එක ලියන්න කරන්න. හරිද? ඒක කරද්දී දැන් සාමාන්‍යයෙන් අපිට පාඩුයි එහෙම ක්ලාස් කරන එක. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට. මේ ඔයගොල්ලෝ කැමති නම් විතරක් ඒක කරන්න. එහෙම අර අත්‍යවශ්‍යම නැහැ ඉතින්. එහෙම දේවල් තියෙනවා. දැන් කවිෂිමිස්ට පොඩ්ඩක් මොන හරි දෙයක් තියද කතා කරන්න. ජනිතාට මේ මොන හරි මාව අදහසක් තියද හරියට ඉදිරිපත් ඇහෙනවද? කරන්න මේ. ආව් ඇහෙනවා. හරි. මම හිතන්නේ කියන්න ඕනෙට ඔක්කොම වගේ කිව්වා. මේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එක ගැන ගොඩක් අහපු නිසා කියන්න. ප්‍රැක්ටිකල් ටෙස්ට් එක කරන්නට මේක ඕන නෑ කියන මතය තමයි අපි හැමෝම ඉන්නේ. ඒකට හේතුව ඔයාලට ඊට වඩා සෙමිස්ටර් 1 එකට රෙඩි වෙන්න තියෙන කාලය, ඒ කියන්නේ දැන් ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට ඔයාලා වැඩිපුර කාලයක් යොදවන්න ගියොත් ඔයාලට අර BIT එකේ අච්චර අමාරු එක්සෑම් එක අර ප්‍රැක්ටිකල් ටෙස්ට් එක නිසා ඔයාලා පොඩ්ඩක් තව අවුල් කරගන්නවා. දැන් ඔයාලා BIT එකට යන මුල්ම මේ එක්සෑම් එක මේ ෆේස් කරන්නේ. එතකොට ඔයාලට BIT එකේ එක්සෑම් එක අලුත්. සබ්ජෙක්ට් ටික අලුත්. අනික ඔයාලට සබ්ජෙක්ට්ස් 5ක් තියෙනවා. ඒ සබ්ජෙක්ට් පහත් එක්ක ඔයාලා තව ප්‍රැක්ටිකල් ටෙස්ට් එකකුත් දාගත්තොත් ඔයාලට තවත් ඒක අමාරු වෙනවා. අර අලුත් සබ්ජෙක්ට් වලට ෆේස් කරන්න ඕනේ, අලුත් එක්සෑම් එකකට ෆේස් කරන්න ඕනේ. ඒවත් එක්ක තව අපි දන්නේවත් නැති කවදාවත් ගිහිල්ලත් නැති ප්‍රැක්ටිකල් ටෙස්ට් එකකට ෆේස් කරන්න ගියොත් ඔයාලට තියෙන ප්‍රෙෂර් එක වැඩි, ඊළඟට වර්ක් ලෝඩ් එක වැඩි, ඊට පස්සේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට රෙඩි වෙන්න තව කාලයක් ඕනේ. ඒ ඔක්කොමත් එක්ක අපි රෙකමන්ඩ් කරන්නේ නම් ප්‍රැක්ටිකල් ටෙස්ට් එක ફોකස් කරන්නේ නැතුව ටෙස්ට් එක කරලා ඊට පස්සේ BIT එකට රෙජිස්ටර් වෙලා සෙමිස්ටර් 1 එකට හොඳට ලෑස්ති වෙලා යන්න කියලා. මොකද අර මුලින්ම ෆේස් කරන එක්සෑම් එක නිසා ඔයාලට දැනෙන ස්ට්‍රෙස් එක ගොඩක් වැඩි වෙන්න පුළුවන්. මොකද අපි මේ ෆස්ට්
සෙමිස්ටර් එක්සෑම් වලට ෆේස් කරද්දි මම මේ මගේ අත්දැකීම කියන්නේ මටත් ලොකු ටෙන්ෂන් එකක් තියෙනවා. මේ එක්සෑම් එක මොන වගේ වෙයිද, අමාරු වෙයිද, ලේසි වෙයිද, පේපර් එක මොන වගේ හැදෙයිද, ඒව ගැන කිසිම අයිඩියා එකක් නැතුවනේ යන්නේ. පාස් පේපර්ස් තියෙනවා. ඒවා රිෆර් කරලා ගියාට අර අපි හරියටම දන්නේ නැහැනේ අපිට හැදෙන පේපර් එක වෙනස් ස්ට්‍රක්චර් එකකට හැදෙයිද, අපි එතෙන්ට ගියාට පස්සේ මොන වගේ සිටුේෂන් එකක් වෙයිද, අනික පේපර් එකේ උත්තර මාක් කරන්න තියෙන විදිහ පවා වෙනස්. අපිට කවදාවත් පුරුදු නැති ක්‍රමයකට තමයි BIT එකේ පේපර්ස් වල උත්තර මාක් කරන්න තියෙන්නේ. ඒ ලොකු ටෙන්ෂන් එකකුත් එක්ක වර්ක් ලෝඩ් එකක් වැඩි වුණාම තවත් අමාරු වෙනවා. ඒ නිසා ප්‍රැක්ටිකල් ටෙස්ට් එක ගැන ලොකුවට ફોකස් කරන්න යන්න එපා. ඊ ටෙස්ට් එකට හොඳට ලෑස්ති වෙලා ඒක එකපාරින් පාස් වෙලා එතකොට ඔයාලට යන කාලේ ඉතුරුයි, ඔයාලට යන සල්ලි ඉතුරුයි. දැන් ඔයාලා ආපහු රිපීට් වෙවි ඉන්න ගියොත් තවත් කාලයක් යනවා. දැන් ප්‍රැක්ටිකල් ටෙස්ට් එකෙත් ඔයාලා එක සබ්ජෙක්ට් එකක් හරි රිපීට් වුණොත් ඒක ආපහු කරන්න ඕනේනේ. එතකොට ඔයාලට තවත් කාලයක් යනවා. එතකොට මේ ඒක ඇත්තටම අපරාධෙනේ. ඒ නිසා මේ අපි නම් රෙකමන්ඩ් කරන්නේ ඊ ටෙස්ට් එක නම් ඇත්තටම පාස් වෙන්න ලේසි. මොකද ඔයාලට තියෙන්නේ උත්තර පහක් දෙනවා. ඒක බලාගෙන හරි උත්තරේ තෝරන්න විතරයිනේ. ඉතින් මේ ඒ වගේ MCQ ටිකක් තමයි තියෙන්නේ. ඒවත් එක්ක මම කියන්නේ මේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එක ගැන ලොකුවට හිතන්න එපා. ඊ ටෙස්ට් එකට හොඳට ફોකස් කරලා හොඳට වැඩ ටික කරලා ඒක ගොඩ දාගෙන DIT එකට යන්න පාර කපා ගන්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. හරි මේ අවශ්‍යක එහෙනම් විතර කියන්න. ජනිතට මොකරි අයිඩියක තියෙන කියන්නක මේ මටත් මතකනය කියන්න අප හරි අපි සබ්ජෙක්ට් ගැන ඉස්සරහට වෙන වෙනම කතා කරනවද නැත්නම් මෙහෙම කියාගෙන යන්නද අවශ්‍යද? ඔය පටන් ගන්න ඔය මේ මැත්සෙන් පටන් ගන්න ඕනේ නැහැ. හරි මේ එතකොට මම තමයි ඔයාලට මැත්ස් සබ්ජෙක්ට් එක කරන්නේ. සාමාන්‍යයෙන් මැත්ස් එක ගත්තාම පාඩම් 16ක වගේ සිලබස් එකක් තමයි ඔයාලට තියෙන්නේ. එතකොට මෙතන අපි පාඩම් 8 බෙදුවොත් එහෙම හරි මෙහෙම බෙදුවොත් එහෙම පළවෙනි පාඩම් 8 ටිකක් සාමාන්‍ය ලේසි පාඩම් තමයි තියෙන්නේ. දැන් ඔයාලා O level වෙනකල් ඉගෙන ගන්න මේ ඉගෙනගෙන තියෙන මැත්ස් තියෙනවානේ. හරි. අන්න ඒ ආසන්නෙන් යන මැත්ස් කොටසක් තමයි පළවෙනි පාඩම් 8 තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ පාඩම් 8 ගත්තොත් නම් ටිකක් සංකීර්ණ පාඩම් ටිකක් තමයි තියෙන්නේ. හරි. මෙතන A level කරපු අය ඉන්නවා නම් A level maths කරපු අය ඉන්නවා නම් ඔයාලට සමහරට ඒ පාඩම් ටිකක් මේ හුරු පුරුදු වෙයි. හරි. එතකොට මේ සමහර අය ඉන්න පුළුවන් O level විතරක් කරලා ආපු අය. හරි. එතකොට ඔයාලට ලොකු බරක් දෙන්න වෙනවා මේ 8 වෙනි පාඩමෙන් පස්සේ තියෙන පාඩම් ටික කරගෙන යන්න. හරි. එතකොට දැන් මම කියවනේ මුල් පාඩම් ටික ටිකක් ලේසි කියලා. හරිද? හුඟක් අය මේ ක්ලාස් එකේ ලයිව් සෙෂන් වලට සහභාගී වෙන්නේ නැහැ. මොකද මුල් දවස් දෙකේ තුනේ යන්නේ ලේසි පාඩම් ටිකක් ඉඳලා අයියෝ මේවා අපිට පුළුවන් නේ. අයියා අපරාධ මේ පැය දෙකක් ලයිව් සෙෂන් එකේ ඉන්නේ කියලා මේ ලයිව් සෙෂන් එකට සම්බන්ධ වෙන්නේ නැතුව රෙකෝඩ් බලන්න කියලා හිතාගෙන ඉන්නවා. හරි. හැබැයි ඒකෙන් වෙන්නේ ඔයාලා රෙකෝඩ් ගොඩක් එකතු වෙලා අන්තිමට අර අමාරු පාඩම් හරියට යද්දි ඒ පාඩම් වලට ඉන්න විදිහක් නැහැ. මොකද මුල් පාඩම් වල රෙකෝඩ් ගොඩක් එකතු වෙන හින්දා. හරි. එහෙනම් එහෙම කරන්න එපා. මේ ලේසි පාඩම් වුණත් කමක් නැහැ. මේ අනිවාර්යෙන් පුළුවන් තරම් අපි කියන්නේ ලයිව් සෙෂන් එකට එන්න. ඔයාලට මොකක් හරි හේතුවක් හින්දා ලයිව් එකට එන්න බැරි නම් අපි රෙකෝඩින් එක දානවා. බොහෝ විට එදා හවස 180 දුරට අපි දානවා. හරි. මේ බැරි වුණොත් අනිවාර්යෙන් පහවදා උදේ වෙද්දි රෙකෝඩ් එක අනිවාර්යෙන් දාලා තියෙන්නේ. හරි. ඒ හින්දා ඊළඟ දවසේ ක්ලාස් එකට එන්න කලින් පහුගිය රෙකෝඩ් ටික අනිවාර්යෙන් බලලා එන්න. හරි. ඔයාලට පාඩම් ලේසි වගේ තේරෙනවා නම් කමන්නේ 2x දාලා හරි කමන්නේ රෙකෝඩ්ස් ටික බලන්න. අපි මේ ක්ලාස් එකේ යන අතරතුරේදී නම් විශේෂයෙන් මැත්ස් එකේ මම මේ මොකක් හරි පාඩමේ කොටසක් කරලා ඊට සම්බන්ධ ප්‍රශ්න ටික එවලේ ඔයාලට කරන්න පොඩි ටයිම් එකක් දෙනවා. හරි. ඒ කියන්නේ විනාඩි 5ක් විතර දෙනවා. ඔයා මේ ප්‍රශ්න තනියම කරලා බලන්න කියලා. හරි. මේ අපි කලින් ක්ලාස් ආපු ළමයි අනිවාර්යෙන් ඒ වෙලාවේ මේ වෙලාව අරගෙන ඒ ප්‍රශ්නේ තනියම try කරලා බැලුවා. හරි. කරන්න බැරි වුණත් පුළුවන් වුණත් මම අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ එතකොට හදලා පෙන්නනවා. හරි. එතකොට ඔයාලට ඊළඟ ප්‍රශ්නේ කරද්දී කලින් ප්‍රශ්නේ වගේනේ කියලා මේ කරගෙන යන්න පුළුවන්. හරි. එහෙනම් මේ ටයිම් එකේදී මේ මම දෙන පොඩි විනාඩි 5 හරි 10 ටයිම් එකේදී මේ ප්‍රශ්නේ කරන්න නැතුව නිකන් ඉන්න එපා. හරි. මොකද ඒ වෙලාවේ මං කොච්චර ගණන් හදලා පෙන්නුවත් වැඩක් නැහැ. මං ගණන් 100ක් හදලා පෙන්නුවත් වැඩක් නැහැ. ඔයා තනියම try කරලා නැත්තම්. හරි. එහෙනම් අනිවාර්යෙන් මේ විශේෂයෙන් maths class එකේදී මේ පොතක් පෑනක් අරගෙන එන්න ක්ලාස් එකට එන්න කලින් නිකන් මේ මැෂින් එක හරි ෆෝන් එක හරි ඔන් කරගෙන එන්න එපා. මේ අනිවාර්යෙන් ඒ වෙලාවේදී ඒ දෙන වැඩ ටික කරන්න. හරි. ඊට අමතරව මේ අපි
ස්පෙෂලි අපි හදපු ප්‍රශ්න ටිකක් ඔයාලට දෙනවා. හරි. ඒ කියන්නේ අපි පාඩම විතරක් කරලා නිකන් ඉන්නේ නැහැ. මේ හැම සබ්ජෙක්ට් එකේම එහෙමයි හරි. මේ සිලබස් එකේ පාඩම් ටික කරලා ඒකට රිලේටඩ් ප්‍රශ්න ටිකක් ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. හරි. ඒ ප්‍රශ්න ටිකට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. ඒවා ඔයා තනියම අනිවාර්යෙන් ගෙදරදී නැවත වතාවක් කරලා try කරන්න. හරි. මේ එහෙම තමයි කරගෙන යන්න තියෙන්නේ. හරි. අර ප්‍රශ්න අනිවාර්යෙන් වෙනවා මුලින් ඉඳලා හරියට මේ රෙකෝඩ්ස් එක බලාගෙන ගියේ නැත්නම් අන්තිමේදී රෙකෝඩ්ස් එකතු වෙනවා. හරි. මේ මට මතකයි අපි කලින් කරපු ක්ලාස් එක මේ මැත්ස් වල රෙකෝඩින් 30කට ආසන්න ප්‍රමාණයක් තිබුණා. IT වල එහෙමනම් ඊට වඩා ලොකු ප්‍රමාණයක් එකතු වෙනවා. IT වල රෙකෝඩින් 50 60 වගේ මේ ප්‍රමාණයක් සාමාන්‍යයෙන් මේ එකතු වෙනවා. සමහර ළමයි එක්සෑම් එකට අන්තිමට මාසයක් විතර දීලා අපෙන් කියනවා අපෙන් අහනවා මේ වගේ මොන ටිකද හරියටම බලාගෙන යන්න ඕනි කියලා. හරි. එක්සෑම් එක පාස් වෙන්න. හරිද? ඊළඟ දේ තමයි දැන් මේ ෆිට් එකේ එක්සෑම් එක ගත්තාම අපිට කියන්න බෑ වැඩිපුර මේ ප්‍රශ්නේ මේ පාඩමෙන් ප්‍රශ්න එන්නේ අඩුවෙන් තමයි මේ පාඩමෙන් ප්‍රශ්න එන්නේ කියලා. ඒකට හේතුව මේ ෆිට් එකේ එක්සෑම් එක කම්පියුටර් බේස් එක්සෑම් එක ගන්න තියෙන්නේ. හරි. එතකොට එක එක්කනාට වෙනස් ප්‍රශ්න තමයි හම්බෙන්නේ. හරි. හැමෝටම එකම පේපර් එකක් නෙමෙයි හම්බෙන්නේ. හරිද? ඔයාගේ යාළුවෙකු එක්සෑම් එකට ගියොත් එහෙම ඔයාට හම්බෙන පේපර් එකම නෙමෙයි එහා පැත්තේ කෙනාට හම්බෙන්නේ. හරිද? හැබැයි ඔයාට හම්බෙන ප්‍රශ්න හම්බෙන්න පුළුවන් එයාටත්. හැබැයි ප්‍රශ්න අංක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ උත්තර මාරු වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ වෙනස් විදිහට තමයි ඔයාලට පේපර් හම්බෙන්නේ. හරි? එහෙනම් කොහොමද කොපි කරන්නත් බෑ. හරිද? ඒ වගේම කෙනෙක්ගෙන් කෙනෙක්ට පේපර් එක වෙනස් වෙලා තමයි හම්බෙන්නේ. ඒ හින්දා අපිට කියන්න බෑ ඔයාට මෙන්න මේ ටික බලාගෙන ගියොත් අනිවාර්යෙන් පාස් වෙන්න පුළුවන් කියලා. හරි? ඒ හින්දා ඔයා සම්පූර්ණ සිලබස් එකේ තියෙන ඔක්කොම පාඩම් ටික බලාගෙන යන්න ඕනේ. මේ පේපර් එක වෙනස් වෙලා යන කාරණාව මැත්ස් වල විතරක් නෙමෙයි මේ සබ්ජෙක්ට් තුනටම පොදුයි. හරි? එහෙනම් ඔයාට එන පේපර් එකේ මොන ප්‍රශ්نين මොන පාඩමෙන් මොන જાති ප්‍රශ්නේද කියලා ඔයාට එවලේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි? එහෙනම් අනිවාර්යෙන් සියලුම පාඩම් ගැන හොඳ අවධානයකින් යන්න ඕනේ. හරි. ඊළඟ දේ තමයි දැන් මේ ස්පෙෂලි මැත්ස් වල නම් මේ 80% විතරම ළමයි මේ එක්සෑම් එක ෆේල් වෙන්නේ මැත්ස් බැරි හින්දා නෙමෙයි හරියට ටයිම් එක මැනේජ් කරගන්න බැරුව. හරි. මොකද සමහර මේ අනික තමයි මේ දැන් මේ ෆිට් එකේ එක්සෑම් ගලිය දැන් කම්පියුටර් බේස් එක්සෑම් එකක් තියෙන්නේ. වල දන්නවා දැන් ප්‍රශ්නත් එක එකනට මේ වෙනස් ප්‍රශ්න හම්බෙන්නේ. හරිද? ඊළඟ දේ තමයි ඔයා ආන්සර් එකක් මාක් කරලා ඊළඟ ක්වෙස්චන් එකට ගියොත් එහෙම නෙක්ස්ට් කරොත් එහෙම ඔයාලට ආයි පිටිපස්සට එන්න බෑ. ඒ කියන්නේ ඔයා තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ මාක් කරලා මේ නෙක්ස්ට් කරලා හතරවෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම ගියාට පස්සේ වට මතක් වුණා තා තුන්වෙනි ප්‍රශ්නේ මම ලකුණු කරපු උත්තරේ වැරදිනේ ඔක නෙමෙයි මේකනේ එන්නේ කියලා ඔයාලට ආයි පිටිපස්සට එන්න බෑ. හරි? එතකොට ඒකේ තියෙන මේ අවුල තමයි ඔයා මොකක් හරි ප්‍රශ්නයකට උත්තරයක් දන්නේ නැත්නම් හරි? මම මේක දැන් ස්කිප් කරලා ගිහලා පස්සේ ආවිල උත්තරේ දෙනවා කියලා යන්න බෑ. හරි? අනිවාර්යෙන් මේ ප්‍රශ්නෙට කණා උත්තරයක් හරි ගහලම තමයි යන්න ඕනේ. හරිද? එතකොට එතනත් ඔයාලට පොඩි ස්ට්‍රෙස් එකක් හැදෙනවා. හරිද? ඒත් එක්කම ඔයාට මේ පේපර් එක ඉවර කරන්න තියෙන තව පොඩි වෙලාවක් කියලා මේ තේරෙද්දි මොකද ඔයාලගේ පේපර් එකේ උඩින් මේ කවුන්ට්ඩවුන් ටයිමර් එකක් පෙන්නනවා. හරි? ඔයාලට තව කොච්චර වෙලාවක් මේකට තියනවද කියලා. හරි? ඒකත් දැකෙද්දි කොහොමත් ස්ට්‍රෙස් වෙනවා. ස්ට්‍රෙස් වෙච්චාම ඔයා දන්න ගානක් වුණත් හදා ගන්න බැරි වෙනවා. එහෙනම් තමයි අපි කියන්නේ අනිවාර්යෙන් ගෙදරදී අනිවාර්යෙන් අපි දෙන ප්‍රශ්න කරලා නැවත කරලා ප්‍රැක්ටිස් කරලා යන්න කියලා. හරි? ඕක තමයි ඉතින් මැත්ස් සම්බන්ධව කියන්න තියෙන්නේ. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකේ අහන්න. මේ මම උත්තර දෙන්නම්. හරි. අවිශේෂ ඔව්. දැන් අර අන්තිමට කිව්වා වගේ මේ එක ප්‍රශ්නයක්වත් අතහැරලා යන්න බෑ. එක ආන්සර් එකක් හරි මග මේ කරන්න නැතුව ගියොත් ඉතින් සම්පූර්ණයෙන්ම ලකුණු නැහැ. හරිද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ අපි ක්ලාස් එක වෙලාවේ මේ ඔය මේ පේපර්ස් වල ලකුණු දෙන විදිහවල් ඒ කියන්නේ ප්‍රශ්න වලට ලකුණු දෙන විදිහවල් එහෙම ගැන මම අපි ඔයාලට පැහැදිලි කරන්නම්. හරිද? මේ එතකොට සාමාන්‍යයෙන් අපි ඒක උගන්නද්දි මම ඔයාලට කියලා දෙන්නම්. හරිද? මේ සබ්ජෙක්ට් එකට මේ එක්සෑම් එකේ ටයිම් ඩියුරේෂන් එක කොහොමද කියලා අහනවා. සාමාන්‍ය එක සබ්ජෙක්ට් එක පැය දෙකක වගේ තමයි ඔයාලට ටයිම් එක හම්බෙන්නේ. ප්‍රශ්න 50ක් විතර වගේ තියෙනවා. ඒ ප්‍රශ්න ගානෙන් භාගයක් ඒ කියන්නේ ප්‍රශ්න 25කට වගේ හරි උත්තර ඔයාලා ලකුණු කරන්න පුළුවන් නම් මේ ඔයාලට පාස් එක දාගන්න පුළුවන්. ඔව්. දැන් ওই ප්‍රශ්නවල මේ එක ආන්සර් එකක් විතරක් නෙවෙයි ආන්සර් දෙක තුනක් එන ඒවත් තියෙනවා. ඒ කියන්නේ one only one answer ප්‍රශ්නක් තියෙනවා. විශේෂයෙන්ම ඔය IT වල එහෙම ප්‍රශ්නක් තියෙනවා.
ඔව් මැත්ස් වල එහෙම නෑ සමහර හරිද ළමයි මැත්ස් වල කියන්නේ මේ ප්‍රශ්නේ හරියට කියවන්නේ නැතුව මේ උත්තර කීපයක් යන ප්‍රශ්න වලටත් එක උත්තරයක් විතරක් මාර්ක් කරලා එන වෙලාවල් තියෙනවා. එතකොට ඉතින් ඔයාලට ලකුණු වලින් සම්පූර්ණ මේ ප්‍රශ්න හම්බෙන සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ නැහැ. ඔව් මේ සබ්ජෙක්ට් තුනම එකම දවසේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා හිතන්නකෝ එක්සෑම් එක ඇප්ලයි කරේ අපි හිතමුකෝ මාර්තු වල එක්සෑම් එක කියලා. ඔය සාමාන්‍යයෙන් ඔය එක්සෑම් එක සතියක් විතර තියෙනවා. හරිද? ඒ කියන්නේ දවස් 8ක් විතර වගේ ඔය එක්සෑම් එක යනවා. ඒ කියන්නේ ළමයි පොඩ දෙනෙක් තියෙනවානේ. එකම දවසේ මේ ඔය හැමෝටම මේ එක්සෑම් ලියන්න තරම් පහසුකම් සපයන්න කැම්පස් එකට ඉඩ නැහැ. හරිද? ඒකින්ද ඒක ප්‍රශ්නකුත් දවස් නෑ ගාණක් මොකද එක වෙන් කරලා එක්කෙනාට එකිනෙක පේපර්නේ හම් වෙන්නේ. එක එක්කෙනාට එකිනෙකට වෙනස් පේපර් හම් වෙන හින්දා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කලින් ලියපු කෙනකින් ඔයාලට අහන්න ඔව් බෑ මොන වගේ ප්‍රශ්න දාවි කියලා. ඒකට වැඩක් නෑ. ඔයාලට එන්නේ ප්‍රශ්න නෙමෙයිනේ. හරි? එහෙනම් මේ කැම්පස් එකෙන් ඔව් ඔයාගේ නමත් එක්ක මෙන්න මේ දිනේ තමයි ඔයාලට තියෙන්නේ කියලා මේ සයිට් එකේ announcement විදියට දානවා. එහෙම නැත්නම් ඔයාලට මේ LMS එකක් හම් වෙනවා. ඒකේ මේ දානවා announcement එකක් විදියට. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාට එක්සෑම් එක තියෙන්නේ මොන දවසේද කියලා. එදාට ගියාම එදාට සබ්ජෙක්ට් තුනම ලියලා තමයි එන්න තියෙන්නේ. ඔව් මේ අර ප්‍රශ්න කොහොමත් මතක හිටින්නෙත් නෑනේ අපිට. ඒ කියන්නේ එක්සෑම් එකේ ලියව ඒවා මතකත් නෑ. මොකද පේපර් එකක් අරන් ගියා නම් උන් යාළුවෙක්ට දීලා පෙන්වන්න තිබ්බ මේ ටික තමයි මට තිබ්බේ කියලා. දැන් අර කම්පියුටර් එකේ තියෙන ඉඳ අපිට ඕවා මතක හිටින්නේ නෑනේ. අනික හරිද? එතන ඒ වෙලේ තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක කොහොමත් ඒක මතක හිටින්නේ ඔව්. දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට එක්සෑම් එක ලියන්න තියෙන්නේ කම්පියුටර් ලැබ් එකේ. කියන්නේ සාමාන්‍යයෙන් 20 දෙනෙක් විතර වගේ ඉන්න පුළුවන් විදිහේ කම්පියුටර් ලැබ් එකක් 20ක් 25ක් විතර වගේ දාන්න පුළුවන් කම්පියුටර් ලැබ් එකක් ඇතුළේ තමයි ඕගොල්ලන්ට එක්සෑම් එක ලියන්න තියෙන්නේ. ඒවා CCTV තියෙනවා ඊට පස්සේ බලන්න කට්ටිය ඉන්නවා. හරිද? ඕගොල්ලන්ට කොපි කරන්න කොහොමද chance එකක් නැහැ. ඒ කියන්නේ එහා පැත්තේ ඉන්න එක්කෙනාගේ ආන්සර්ස් බලලා ගහන්න යන්න එපා. මොකද එයාගේ තියෙන වෙන ආන්සර්ස් නේ. වෙන ප්‍රශ්න තියෙන්නේ. ඒකින්ද ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා. ඒක කලින් කියන්න දෙන්න ජනිත්. හරිද? එතකොට මේ අර ඕගොල්ලන්ට තනිකරම මේ තනියම තමයි එක්සෑම් එක ගන්න තියෙන්නේ. අය කෙලින්ම ඔයාගේ පියුවර් පර්ෆෝමන්ස් එක තමයි එතන පෙන්වන්න තියෙන්නේ. ආයේ මේ වෙන කෙනෙක්ගෙන් කොපි කරලා එහෙම යන්න බෑ. අපි එක්සෑම් එකට ඇප්ලයි කරනකොටද FIT රෙජිස්ටර් වෙන්න ඕනේ නැත්නම් කලින් රෙජිස්ටර් කරගෙන කලින් රෙජිස්ටර් වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ඔයාලා FIT එකට මේ දවස්වල රෙජිස්ටර් වෙන්න. හරිද? සාමාන්‍ය සතියක් දෙකක් යනවා ඔක මේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක සිද්ධ වෙන්න. හරිද? මේ එතකොට ඕගොල්ලෝ කලබල වෙන්න එපා. සාමාන්‍ය සතියක් විතර ගියාට පස්සේ කලබල වෙන්න එපා. තාම මගේ මේක නැහැ නේ කියලා. සාමාන්‍ය සතියක් දෙකක් විතර වගේ යනවා. සමහර වෙලාවට ඊට වැඩි වෙන වෙලාවලුත් තියෙනවා. හරිද? එහෙම වැඩි වුණොත් කැම්පස් එකට කතා කරලා කියලා මේ වැඩේ කරගන්න පුළුවන්. හරිද? ඒකින්ද ඔයගොල්ලෝ පුළුවන් නම් මේ දවස් ටිකේ රෙජිස්ට්‍රේෂන් එක කරගන්න. හරිද? රුපියල් 4000 යන්නේ. හරිද? 4000 කියන්නේ ඉතින් ලොකු ගාණක් තමයි ඉතින්. හරිද? මේ ඒ වුණාට ඉතින් මේ දවස්වල ඉක්මනට රෙජිස්ටර් වෙන තරමට හොඳයි. හරිද? පරක්කු වෙලා එක්සෑම් කිට්ටු කරලා මේ රෙජිස්ටර් වෙන්න ලෑස්ති වෙන්න එපා. එතකොට ඕගොල්ලන්ට එක්සෑම් එකට ඇප්ලයි කරගන්න බැරි වුණොත් එහෙම ඔය රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක පරක්කු වෙලා ඔයාලට ඊට පස්සේ තව එක්සෑම් එකක් යනකල් බලන් ඉන්න වෙනවා. හරිද? ඒවා ප්‍රශ්න වෙනවා ඉස්සරහට. හරිද? මේ මම ක්ලාස් එක කරද්දී ඔයගොල්ලන්ට කියන්නම් ඔය එන ගැටලු. හරිද? මේ ඊට පස්සේ මම දැන් කියන්නම් මේ මම තමයි දැන් IT එක කරන්නේ. හරිද? IT එකේ මේ සෑහෙන්න ලොකු සිලබස් එකක් තියෙනවා. හරිද? සිලබස් එක නොසෑහෙන්න ලොකු. ඒ කියන්නේ මේ අර කරගන්න වෙලාව මදි වෙන තරමට පට්ට ලොකුයි. හරිද? දැන් ඩිග්‍රියත් ඉතින් මේ ICT එකක් නේ තියෙන්නේ. හරිද? ඒකෙන් ඉතින් අරක සිලබස් එක ලොකු කරලා ඇති. හරිද? ඒ උනාට මහා දෙයක් නෑ. හරිද? අර බේසික් ටික ඒක ඔලුවට දාගෙන ගියාම මේ ආයෙ මහා දෙයක් කරන්න නෑ. දැන් අපි සාමාන්‍යයෙන් ඔයගලන්ට දෙනවනේ මෙව්වා questions දෙනවා. හරිද? ඒ කියන්නේ අපි සාමාන්‍ය එක සබ්ජෙක්ට් එකකට එක පාඩමකට අපි ප්‍රශ්න මෙන්න මෙච්චර අපි වෙන වෙනම හදලා තියෙනවා. දැන් මේ මං IT වල නම් මේ ඕගොල්ලන්ට ප්‍රැක්ටිස් ක්විස් වෙනම තියෙනවා. ඊට පස්සේ එක එක පාඩමට අදාළව වෙන වෙනම මං හදපු ප්‍රශ්න තියෙනවා. හරිද? කොහොම හරි IT වල විතරක් මං ඔයාලට සාමාන්‍ය ප්‍රශ්න 2-3000කට වඩා කරනවා. හරිද? හැබැයි ක්ලාස් එකේදී කරන්න වෙන්නේ නම් 300-400ක් විතර වගේ තමයි. හරි? ඒක ගැන තරහ වෙන්න එපා. ඕගොල්ලෝ ඊටු ටික ඕගොල්ලෝ තනියම කරගන්න ඕනේ. හරිද? ඒ ඔක්කොම ටික කරන්න සාමාන්‍ය වෙලාව මදි. හරිද? ඇත්ත කතාව කියන්න එපා. අපිට ඔක්කොම ටික කරවලා යවන්න බෑ. ඔයාලා පැත්තෙන් මහන්සියකුත් වෙන්න බෑ. අපිට පුළුවන් 125යි. ඊටු 175 ඔයාලගේ මහන්සිය තමයි. හරිද? ඕගොල්ලන්ට මහ ලොකු මහන්සියක් වෙන්න ඕනේ නැහැ. හරිද? සාමාන්‍යයෙන් O level ලියද්දී ඕගොල්ලෝ මහන්සි වෙන්නේ. ඊට වඩා පොඩ්ඩක් මහන්සි වුණා නම් ඇති. හරිද?
අපි ඕලෙවල් කාලේ පාඩම් කරලා නෙවෙයිනේ අපි එක්සෑම් ලිව්වේ හරිද ක්ලාස් තියන ටයිම් කොහොමද දෙන්නේ සාමාන්‍යයෙන් අපි ක්ලාස් තියන්නේ රෑ 8ට හරිද ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක්ට මේ සාමාන්‍ය ෆ්‍රී වෙන්නේ රෑ 8 වගේනේ හරිද අපි සාමාන්‍යයෙන් වීක් ඩේස් වල තමයි ගොඩක් වෙලාවට ක්ලාස් දාන්නේ දැන් මැත්ස් ක්ලාස් එක ඒ කියන්නේ ජනිස් සර් නම් මේ වීකෙන්ඩ් එකේ දායි හරිද ඒ කියන්නේ දැන් ජනිස් සර් මේ වැඩ කරලා එන්න පරක්කු වෙන හින්දා වීක් ඩේස් වල යට බෑ ඒක හින්දා එයා ගොඩක් වෙලාවට වීකෙන්ඩ් වල දායි මේ මට මං අර ගෙදරින් ඉඳන් වැඩ කරන්නේ ඒකින්ද මේ මට අවුලක් නෑ මං මේ වීක් ඩේස් වල දානවා කවිෂ මිසුත් වීක් ඩේස් වල තමයි දාන්නේ අපි ඔයාලට ෂෙඩියුල් එක දාන්නම් මේ අපි කොහොමත් තව දවස් 3කින් විතර වගේ ක්ලාස් පටන් ගන්නවා කියන්නේ තාම අපේ ඇඩ් රන් වෙන ගමන් තියෙන තාම මේ ළමයි තාම ගෲප් වලට ජොයින් වෙන ගමන් තියෙන්නේ මේ අපි අර ඉක්මනට මේ ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකක් පටන් ගත්තේ සමහර කට්ටිය අහනවා පටන් ගන්න නැද්ද කියලා එහෙම අහලා තිබ්බා ඒකින්ද තමයි අපි ඉක්මනට මේ ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකක් මුලින් දැම්මේ දැන් අර අලුතෙන් එන කට්ටියට මේ ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකේ රෙකෝඩින් එක දෙනවා ඒගොල්ලන්ට බලලා ගැටලු තියෙන ඒවා අපේ ගෲප් එකේ හරි පර්සනලි හරි අහන්න කියලා තමයි ඉතින් අපි කියන්නේ හරිද හරි මම දැන් කිය හිටියේ IT සබ්ජෙක්ට් එක ගැන හරිද ඒක පට්ට විශාලයි හරිද සිලබස් එක පට්ට ලොකුයි මේ ඒකෙදි මහා ලොකු දේවල් නැහැ සරල දේවල් ටිකක් තියෙන්නේ මේ ලේසියෙන් කරන් යන්න පුළුවන් ඕගලන්ට ප්‍රශ්න දෙනවා හරිද නෝට් එක අපි ෂෝට් නෝට් හදලා දෙනවා හරිද ප්‍රශ්න දෙනවා හරිද අපි ඕගලන්ට හැමදේම දෙනවා හරිද ඕගලන්ට දෙන්නේ ඒ ටික කරලා ඔයාලට එක්සෑම් එකට යන්න විතරයි තියෙන්නේ හරිද ඔයාලට අපි කරන ප්‍රශ්න වලින් හරිද අපි කරන තියරිස් ටිකෙන් අපි දෙනවා ප්‍රශ්න ඒ ටික හරියට කරොත් හරිද ඔයාලට කිසිම වෙලාවක ෆේල් වෙන්න කිසිම මේ chance එකක් නැහැ හරිද ඒ තරමට අපි සිලබස් එක කවර් කරලා ප්‍රශ්න හදලා තියෙනවා හරිද හදන්න ඕනේ හැම අස්සම් මොල්ලකින්ම මම ප්‍රශ්න හදලා තියෙනවා හරිද ඒකින්ද ඕගොල්ලන්ට ඒක ගැන ලොකුවට බය වෙන්න දෙයක් නැහැ ඔයාලා ප්‍රශ්න ටික හරියට කරලා යන්න ඕගොල්ලන්ට අනිවාර්යෙන් මේක කරගන්න පුළුවන් ඒ කියන්නේ ගේමක් ගහගන්න පුළුවන් හරිද මේක රෙකෝඩින් එක දෙනවද කියලා අහලා තියෙනවා ඔව් දෙනවා මේ ගෲප් එකේ දානවා මේක මේ දැන් අහලා තියෙන කට්ටියට එහෙම මේ බලා ගන්න එපා අපි සාමාන්‍යයෙන් දැන් මේ ක්ලාස් පටන් ගත්තාම ෆස්ට් වීක් එක ඕගොල්ලන්ට මේ ෆ්‍රී දෙන්නේ හරිද ඕගොල්ලන්ට ඒ දවස් ටිකේ ඇවිල්ලා අර අයිඩියා එක අරගෙන අපිත් එක්ක දිගටම ක්ලාස් එකට එනවාද කියලා තීරණය කරලා එන්න පුළුවන් මේ එහෙම තමයි අපි දැන් කරන්න හිතාගෙන ඉන්නේ ඕගොල්ලන්ට මොන හරි ගැටලු තියෙනවා chat එකේ දාන්න පුළුවන් ඊට පස්සේ මේ කවිෂමිස්ට මේ කතා කරන්න පුළුවන් එයාගේ සබ්ජෙක්ට් එක ගැන මේ එන චුට්ටක් විස්තරේ කියන්නකෝ අපිට එක ප්‍රශ්නයක් මිස් වෙලා තියෙනවා මේ රෙජිස්ටර් වෙලා තියෙන්නේ කියලා අපිට කොහොමද සර් දැනගන්නේ කියලා අහලා තියෙනවා. ඒකට උත්තරයක් දෙන්න බැරි වුණා නේද? ඒ කියන්නේ යුනිවර්සිටි එකෙන් අපිට ඉන්ෆෝම් මොකද්ද මේ කරනවාද මම කියලා දැන් තමයි අහලා සෝරි තියෙන්නේ. සිලබස් ඒක එකට තමයි. ඉන්ක්ලූඩ් දේවල් බලන්න වෙබ් එකේ හරි කොහේ හරි ඔව් VLE එක ඒ කියන්නේ LMS එකක් තියෙනවා දැන් ඕගොල්ලන්ට හම්බ වෙනවා ඒ කියන්නේ VLE එකක් virtual learning environment එක කියන්නේ ඕගොල්ලන්ට site එකක් හම්බ වෙනවා ඒකේ තියෙනවා ඕගොල්ලන්ට මේ මෙව්වා ඒ කියන්නේ කැම්පස් එකෙන් දෙනවා මේ එතනින් එයාලගේ කැම්පස් නෝට් ටික ගන්න හරිද මේ අපිට ඕන නම් ඒ ටික මේ මම දාන්නම් ඕගොල්ලන්ට group එකට මේ zip file විදිහට subject තුනේම නෝට් ටික මේ අපේ නෝට් ටික අපි ක්ලාස් කරන් යද්දි ඕගොල්ලන්ට දෙනවා. ඒ කියන්නේ අපි හදන ෂෝට් නෝට් ටික ඊට පස්සේ questions ටික ඒ ටික අපි ක්ලාස් එකේදී ඕගොල්ලන්ට දෙනවා. හරිද? දැන් ඕගොල්ලන්ට අර කැම්පස් එකෙන් රිෆර් කරන ටික ඕගොල්ලන්ට අපි group එකට දාන්න. මේ මම ඒක අනිවාර්යෙන් අද රෑ හරි හෙට උදේ විදිහට දාලා තියන්නම්. හරිද? මේ හරි. ඔය කරන් යන්න කවුද? හරි මේ මගේ ඇරිච්ච ප්‍රශ්නෙට අහලා තියෙනවා මේ ඔව් මගේ ඇරිච්ච ප්‍රශ්නේ. හරි මේ මම කියන්නම් මේ කැම්පස් එකෙන් ඔයාලා රෙජිස්ටර් වුණාට පස්සේ රෙජිස්ට්‍රේෂන් එක සක්සස්ද කියලා ඊමේල් එකකින් ඔයාලව දැනුවත් කරනවා. හරිනේ. එතකොට ඒ ඊමේල් එකෙන් ඔයාලට එවයි ඔයාලගේ LMS එකට ලොග් වෙන්න ඕනේ කරන ඊමේල් එක සහ පාස්වර්ඩ් එක. හරි නේද? හරි. මේක ළමෙක් අහලා තියෙනවා group එක මොකක්ද කියලා. group එකේ link එක අපි chat එකට දාමුද? ඔව් group එකේ link එක දාන්න ඕක. හරි අනික තමයි මේ සිලබස් එකට ඉන්ක්ලූඩ් වෙන දේවල් බලන්න මේ තියනවාද කියන එකට දැන් සාමාන්‍යයෙන් අපි සබ්ජෙක්ට් එක කරන්න පටන් ගත්තාම දැන් අද මේ ඉන්ට්‍රොඩක්ෂන් එක ගන්න. හරි. සබ්ජෙක්ට් එක කරන්න පටන් ගන්න පළවෙනි දවසේ දැන් මැත්ස් එකේ මොකද මැත්ස් එකේ පළවෙනි දවසේ මම
සම්පූර්ණ සිලබස් එකේ මොනවද තියෙන කන්ටෙන්ට් එක කියලා මේ පාඩම් වල මාතෘකාත් එක්ක මේක ඇතුලේ මොනවද තියෙන කන්ටෙන්ට් එක කියලා පොඩ්ඩක් කියාගෙන යනවා. ඊට අමතරව දැන් අවිශ්ව සර් කිව්වා වගේ මේ කැම්පස් එකෙන් දැන් නෝට් එක අප්ලෝඩ් කරලා ඩ්‍රයිව් ලින්ක් එකක් ඔයාලට දායි. හරි. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න. මම ඔයාලට මේ ගෲප් එකේ ලින්ක් එක දාන්නම්. මේ කවිෂ මිස් මේ ඉංග්‍රීසි සබ්ජෙක්ට් එක ගැන චූට්ටක් දාන්නකෝ මේ කියන්නකෝ මෙයාලට. ඔව් මයි ඔව් ස්ක්‍රීන් එක මම ෂෙයා සබ්ජෙක්ට් කරන එක ගැන පොඩ්ඩක් පොඩි නැවතුවා. විස්තරයක් කියන්නම්. හරි සමහරයි. සබ්ජෙක්ට් එක ගැන චූටි විස්තරයක් කියන්නම්. මේ සබ්ජෙක්ට් එකේ පාඩම් තියෙනවා 16ක්. 16ක් කියලා කිව්වට පොඩි පොඩි පාඩම් 16ක් තමයි තියෙන්නේ. දැන් ඔයාලා O level වල ඉංග්‍රීසි වලට ඉගෙන ගත්ත ටික තියෙනව නේද? ඊට අමතරව ප්‍රැක්ටිකලි අපි පාවිච්චි කරන දේවල් තියෙනවනේ. ඒ කියන්නේ ලෙටර් එකක් ලියන්න, ඊට පස්සේ CV එකක් හදන්න, අන්න ඒ වගේ දේවල් ටිකක් මෙන්න මේ සිලබස් එක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ ලෙටර් එකක් ලියන ස්ට්‍රක්චර් එක පටන් ගන්න කොහොමද ඔය වගේ පොඩි පොඩි අමතර කරුණු ටිකක් තියෙනවා. O level ඉංග්‍රීසි වලට අමතරව තව පොඩි වැඩි දියුණු කරපු කෑලි ටිකක් එකතු කරලා තියෙනවා. එතකොට ඔයාලට O level ඉංග්‍රීසි වල හම්බෙලා නැති මේ නැත්නම් කවර් වෙලා නැති පොඩි සෙක්ෂන්ස් කිහිපයක් මේ ඉංග්‍රීසි මේ සබ්ජෙක්ට් එක ඇතුලේ කවර් වෙනවා. මේකෙන් අර ඔයාලා සාමාන්‍යයෙන් හරි ස්පෝකන් ඉංග්‍රීසි වලට අවශ්‍ය දේවල් ඊට පස්සේ අපි රයිටින් වලදී අවශ්‍ය දේවල් ඊළඟට ග්‍රැමර් තියෙනවා ඊට පස්සේ තව තියෙනවා ප්‍රොනවුන්සියේෂන් පැත්ත ඊට පස්සේ තව ගත්තොත් ડોකියුමන්ට් රයිටින් ඔය වගේ ගොඩාක් සෙක්ෂන්ස් කවර් කරනවා. එතකොට VIT එකට යද්දී ඔයාලට මේ ඉංග්‍රීසි වලට සමාන සබ්ජෙක්ට් එකක් හම්බ වෙනවා. මට මතක විදිහට සෙමිස්ටර් 2 එකේදී. හරිද? ඒ කියන්නේ ෆස්ට් ඉයර් එකේදීම ඔයාලට මේ ඉංග්‍රීසි වලින් ඒ කියන්නේ මේ ඉංග්‍රීසි සබ්ජෙක්ට් එකේ තියෙන සිලබස් එක ෆවුන්ඩේෂන් එකක් කරගෙන ඔයාලට පුළුවන් අර සෙමිස්ටර් 2 එකේ තියෙන එක්සෑම් එකට ෆේස් කරන්න. ඒ කියන්නේ මෙන්න මේ සිලබස් එකේ තියෙන කන්ටෙන්ට් එක ඔයාලට සෙමිස්ටර් 2 එකේදී උවමනා වෙනවා. දැන් ගොඩාක් කට්ටිය හිතනවානේ අපෝ ඉංග්‍රීසියෙන් අපිට පුළුවන් කියලා. අපි දන්නවනේ කියලා ඉන්නවා. හැබැයි පේපර් එක ගත්තාම සමහර වෙලාවට අර අපි බලාපොරොත්තු වෙනවට වඩා ටිකක් ප්‍රශ්න එන රටාව වෙනස් වෙනවා. දැන් අපි හිතනවා ඉංග්‍රීසියෙන් මොනවද? වචන ටිකයි අකුරු ටිකයි දන්නවනම් ඇති. එහෙම හිතලා නම් මේ පේපර් එකට ෆේස් කරන්න බෑ. මේකේ ඔයාලට පොඩි වාසියකුත් තියෙනවා. මොකද ඉංග්‍රීසි වල ගොඩක් වෙලාවට පේපර් එකේ එක උත්තරයයි හරියන්නේ. හැබැයි අනිත් සබ්ජෙක්ට් දෙකේදීම උත්තර එකකට වඩා හරියන වෙලාවල් තියෙනවා. හැබැයි ඉංග්‍රීසි වල ඔයාලට එක වාසියක් තියෙනවා. උත්තරේ හරිනම් මේ උත්තරේ විතරයි. එතනින් එහාට වෙන උත්තර නැහැ. හැබැයි තව පොඩි අවාසියකුත් තියෙනවා උත්තර පහම එක වගේ. අන්න ඒ නිසා ඔයාලා හරියටම තියරි එක දැනගෙන ඉන්න ඕනේ. තියරි එක දන්නේ නැතුව නම් ඉංග්‍රීසි වලට ඔයාලට ෆේස් කරන්න බැරි වෙනවා. දැන් ගොඩක් කට්ටිය කරන ලොකුම වැරද්ද තමයි ඉංග්‍රීසි අපිට පුළුවන් කියලා අතහැරලා දාන්න. එහෙම වෙලා කියනවා අයියෝ මට මේක හරියට කරගන්න බැරි වුණානේ කියලා. ඒක ඉතින් තමන්ගේ අතේ තමයි තියෙන්නේ. මේකට කොච්චර එෆර්ට් එකක් මම යොදනවද කියන එක. ඒක තමන් තීරණය කරන්න ඕනේ. නැත්තම් සබ්ජෙක්ට් එක හරිම ලේසි. ඔයාලට පාඩම් කරන්න මොකුත්ම නැහැ. තියෙන්නේ මේ තියෙන කන්ටෙන්ට් එක හරියට ගලපගෙන හරියට තියෙන කන්සෙප්ට් ටික ඔළුවට දාගන්න විතරයි. දැන් අනිත් සබ්ජෙක්ට් දෙකේම චුට්ටක් ඔයාලට මේ ඉංග්‍රීසි වලට වඩා එෆර්ට් එකක් යොදන්න වෙනවා. ඒකට හේතුව ඉතින් IT වල පාඩම් කරන්න ලොකු කන්ටෙන්ට් එකක් තියෙනවා. මැත්ස් වල ඔයාලට ප්‍රැක්ටිස් කරන්න. ඒ කියන්නේ ගණන් හදලා ප්‍රැක්ටිස් කරන්න ලොකු ප්‍රමාණයක් තියෙනවා. දැන් පාඩම් තියෙනවනේ 14ක් හරි 15ක් හරි. එතකොට මේ හැම එකකටම අදාළව ගණන් හදලා ප්‍රැක්ටිස් එක ඔයාලගේ තියෙන්නත් ඕනේ. හරි. ඒකත් එක්ක ඉංග්‍රීසි සබ්ජෙක්ට් එක නම් ලේසි. හැබැයි ලේසි කියලා අතාරින්න නම් එපා. ඒක තමයි කියන්න තියෙන්නේ. මම සිලබස් එකේ තියෙන කන්ටෙන්ට් එක ඔයාලට ක්ලාස් එක දවසේදී පෙන්නන්නම්. ප්‍රශ්නයක් අහලා තියෙනවා FIT ප්‍රැක්ටිකල් ටෙස්ට් එක කරොත් අපිට කොහොමද සර්ටිෆිකේට් එක හම්බෙන්නේ? සොෆ්ට් කොපි එකක්ද කියලා අහනවා. අවිෂ්කත ඒකට උත්තරේ දෙයි. ඒක හම්බෙන්නේ මේ ඒක ඔයාලට කැම්පස් එකට ගිහිල්ලා කලෙක්ට් කරගන්න පුළුවන්. ඔයාලට මේ නොටිස් එකක් දානවා මේ සයිට් එකේ මෙන්න මේ දවස්වලට ඇවිල්ලා සර්ටිෆිකේට් එක කලෙක්ට් කරගන්න කියලා. මේ දැන් ඉස්සෙල්ලා අර කවිෂ මිස් කිව්වා වගේ මේ ඒක තමයි කියන්න තියෙන්නේ. හරි අවිෂ්ක සර්. හරි. මේ දැන් අර කලින් කිව්වා වගේ මේ දැන් මේකේ ෆවුන්ඩේෂන් එක කරාට දැන් මේ දැන් IT CS මේ සබ්ජෙක්ට් එකේ ගත්තොත් ඒකේ තියෙන හැමදේම ඒ කියන්නේ හැමදේම කියන්නේ හැම දෙයක්ම ඕගොල්ලන්ට බිට් එකේදී හම්බ වෙනවා. හරිද? සමහර දේවල් ඇරෙන්න අනිත් හැමදේම මේ බිට් එකේ මේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් යද්දි
සමහර සබ්ජෙක්ට් වල ඒ කියන්නේ බේසික්ම දේවල් තමයි අපිට මේකෙදි හම්බෙන්නේ. හැබැයි මේ ඒ දේවල් ටික අපි දැනගෙන ගියාම අපිට බිට් එකේදී ලේසි ඒ ටික අල්ලගෙන යන්න. හරිද? එකපාර හම්බ වෙනවට වඩා අපි අර බේසික් එක දැනගෙන යන එක ලේසි. මේ අතන්ට යද්දි බිට් එක කරන්න යද්දි. මැත්ස් එකේදීත් එහෙමයි. මැත්ස් එකේ තියෙන දේවල් ටිකක් ඉම්ප්‍රූව් වෙලා බිට් එකේ මැත්ස් සබ්ජෙක්ට් තියෙනවා. ඒවට හම්බෙන්නේ ඔයම තියෙන ටිකක් තව පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙච්ච ඒවා තමයි හම්බෙන්නේ. තව දෙයක් මේ ඔයගොල්ලන්ට දැන් ඔය මොන හරි දැන් ඔයගොල්ලන්ට දැනගන්න જાති තියෙයි නම් මෙන්න මේ සයිට් එකේ මෙන්න මේ මෙතනට ඇවිල්ලා මේ dafit.bit.lk එකේ සයිට් එකට ඇවිල්ලා මේ ප්‍රෝග්‍රෑම් කියන එකට ඇවිල්ලා මෙන්න මෙතන ස්ටුඩන්ට් හෑන්ඩ්බුක් කියලා එකක් තියෙනවා. හරිද? මේක ඩවුන්ලෝඩ් කරගෙන ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේකේ ඔයගොල්ලන්ට මොනවද තියෙන්නේ ඊට පස්සේ කෝස් කන්ටෙන්ට් මොනවාද ඒ හැමදේම මෙතන තියෙනවා. හරිද? ඒක ඔයගොල්ලන්ට මෙතනින් ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ තව මොනවද අමතකුනේ? හරි දැන් සාමාන්‍ය අපේ ක්ලාස් තියෙන දවස් කියන්නත් එපැනේ. සාමාන්‍යයෙන් වීක් ඩේස් වලයි වීකෙන්ඩ්ස් වලයි අපි කොහොමත් රැයට තමයි දාන්නේ. හරිද? අපි මේ ෂෙඩියුල් එකක් ඕගොල්ලන්ට දාන්නම් මෙන්න මේ දවස් වල තමයි කරන්න කියලා. හරිද? සාමාන්‍යයෙන් එක සබ්ජෙක්ට් එකකට සතියේ දවස් දෙකක් විතර අපි දානවා. හරිද? ක්ලාස් එක. නැත්තම් ඇත්තටම මේ සිලබස් එක කවර් කරන්න බෑ. බොරු කියන්න ඕනේ නෑනේ. හරිද? මේ ඕක කරන් යද්දි ඔයගොල්ලන්ට තේරෙයි මේ සාමාන්‍යයෙන් එක සබ්ජෙක්ට් එකකට දවස් දෙකක්වත් දාන්න නැතුව කරන්න අමාරුයි කියලා. මේ දැන් IT එක පට්ට ලොකු හින්දා මම සාමාන්‍යයෙන් මේ දැන් කවිෂමිස්ගේ ඉංග්‍රීසි එක ටිකක් සිලබස් එක ටිකක් පොඩි හින්දා එයාට ඩේටාබේස් කොටසක් තියෙනවා. ඒක එයා කරන්නේ. ඊට පස්සේ ප්‍රෝග්‍රෑමින් කොටස මේ ජනිසර් කරන්නේ. හරිද? ඒ විදිහට අපි පොඩ්ඩක් බෙදාගෙන තමයි මේ IT සිලබස් එක පට්ට ලොකු හින්දා මේ කරන්නේ. හරිද? අපි ඒවා සබ්ජෙක්ට් එක කතා කරන දවසට කතා කරමු. හරි ඔයගොල්ලන්ට තියෙන ගැටලු මොන හරි තියෙනවා මේ දාගෙන යන්නකො chat එකේ. තව මොන හරි තියෙන ගැටලු මොන හරි තියෙන ඒවා. සර් මම ෆ්‍රීලාන්ස් විදිහට 3 years WordPress web development කරනවා Aerials Tech 2019 SSW English C මට qualification නැති නිසා තමයි FIT එක කරලා bit එක කරන්න බැලුවේ. ඒක worth 27 years old දැන් මට අනිත් එක bit එක කරලා රට යන්න ඔව් මෙහෙමයි හරිද? මං හිතන්නේ ඔය 2018 වෙන්න ඇති මේ ඒරල්ස් කරන්නත් මේ මාත් ඔයගේ වයස තමයි. හරිද? හරිද? මේ එල කිරි මගේ වයස තමයි. ගියන් මගේ වයස. හරිද? මේ මෙහෙමයි. හරිද? දැන් මේ බිට් එක කරන්න වයසක් නැහැ. හරිද? ඔයාලට බිට් එක්සෑම් හෝල් එකට ගියාම තේරෙයි වයස කට්ටියත් ඇවිල්ලා ඉන්න. හරිද? හැබැයි ඉතින් ඒගොල්ලෝ සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර්දී හැලෙනවා. හරිද? බොරු කියන්න ඕනේ නැනේ. හරිද? ඒ කියන්නේ ඒගොල්ලන්ට තියෙන අනිත් රාජකාරීත් එක්ක මේක කරන්න බෑ. හරිද? එහෙම දෙයක් තියෙනවා. ඔයා මෙහෙමයි. හරිද? බිට් එක කරන එක වර්ත්ද කියන එක ඒක ඔයා තමයි තීරණය ගන්න ඕනේ. හරිද? දැන් ඔයාගේ ඔයාට දැන් වෙන මොකුත්ම මේකක් නැත්තම් ඒ කියන්නේ ඔයාට වෙන විකල්ප මොකුත් නැත්තම් ඉතින් කරන එක තමයි හොඳම දේ. දැන් මට එහෙම ඒ දවස්වල මේ කිසිම විකල්පයක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ අපේ ගෙදර කට්ටියට කරදර කරලා මට ප්‍රයිවට් කැම්පස් එකකට යන්න සල්ලි ඉල්ල ගන්න බෑ. හරිද? ඊට පස්සේ ඒ වගේ පසුබිමක් තිබ්බේ නැති හින්දා තමයි මම බිට් එක කරන්න ගත්තේ. හරිද? මේ එහෙම තියෙද්දි මට මේක වර්ත්. හරිද? ඒ කියන්නේ ඒක කම්ප්ලීට් කරාට පස්සේ තමයි මේ සාමාන්‍යයෙන් ඔයාට වර්ත් කියන එක තේරෙන්න ගන්න. හරිද? ඔයා එක ස්ටෙප් එක ඉවර කරන්න යද්දි තමයි ඔයාට තේරෙන්නේ මේක කරන්න හොඳයි කියන එක. ඒ කියන්නේ දැන් බිට් එක කියන එක සාමාන්‍යයෙන් අවුරුද්දකට රෙජිස්ටර් වෙනවා. සාමාන්‍යයෙන් ළමයි දැන් කලින් අවුරුදු වල නම් 4000 ඊට වඩා රෙජිස්ටර් වුණා. හරිද? හැබැයි ඕකේ එළියට එන්නේ පට්ටම අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ ගිය පාර එළියට ආවේ ජනිත් කීයද 200 ගාණක් නේද ආවේ? 200ද 100 ගාණක්ද? 200කට අඩු ගාණක්. කොහොමත් 200කට අඩු ගාණක් තමයි මේ එළියට ආවේ මේ බිට් එක කම්ප්ලීට් කරලා. ඩිග්‍රිය කම්ප්ලීට් කරලා ඔන්න ඔයගේ අඩු ප්‍රමාණයක් තමයි එළියට එන්නේ. ඒ කියන්නේ හිතන්නකෝ අර එතන 10 ගාණකින් ඒ 200 ඇතුළත මේ ඒ 200 ඇතුළත මේ දැන්
ඔය මේ කොන්වොකේෂන් එකකින් එළියට එන්න තිබ්බේ 2022 රෙජිස්ටර් වෙච්ච කට්ටිය. හරි. හැබැයි දැන් අපි කියවන 200ක් විතර අවුට් වුණා කියලා. එතන ඉන්නවා 2021 20 19 වගේ අවුරුදු වල රෙජිස්ටර් වෙලා රිපීට් වෙවි එක්සෑම් ලියපු කට්ටියත් එක්ක තමයි ඔය 200ක් ඉන්නේ. හරි. මේ එතකොට දැන් අර 2022 රෙජිස්ටර් වෙච්ච අය නම් ඒ කියන්නේ හරියටම 2025 මේ අවුට් වෙන්න ඕනේ අයගෙන් මේ ඊටම සුළු ප්‍රමාණයක් තමයි එතන හිටියේ. හරි. ඒකින්ද අර මේ ඒ කියන්නේ එක අවුරුද්දක්වත් රිපීට් නොවී මේ අර ප්‍රොපර්ලි ගියපු කට්ටිය ඉන්නේ සාමාන්‍ය 20ක් විතර වගේ 20ක්වත් නැති තරන්නේ ළමයි. මේ ඊටම සුළු ප්‍රමාණයක් තමයි හිටියේ. මේ මට හරියට අංකයක් විදිහට කියන්න අමාරුයි. මොන එක අපි හරියට බලලා කියන්නම්. මේ නිකන් දැන් මේ වෙලාවේ මම ඔයගලන්ට මේ ක්ලාස් එක කරලා ගන්නයි. ඔව් ඒක මේ අපි හරියටම බලලා කියන්නම් කීයක්ද කියලා. මේ කොහොමද ගොඩක් අඩු ප්‍රමාණයක් තමයි හිටියේ. මේ කවුද FIT රිසල්ට්ස් එන්න දවස් කීයක් යනවා? සාමාන්‍යයෙන් සති දෙකක් වගේ අද රිසල්ට්ස් එනවා. සති දෙකක් වගේ අද සති දෙකක් වගේ අද රිසල්ට්ස් එනවා. ඕගොල්ලන්ට දැන් හිතන්නකෝ FIT දැන් එක්සෑම් එක ලියලා අපි ගමුකෝ ඔයාලා මේ එක්සෑම් එක ලියනවා. හරිද? එක්සෑම් එක ලියවම ඕගොල්ලන්ට ඕන දැන් හිතනවා IT එක පොඩ්ඩක් කියලා වුණා වගේ කියලා. වෙලාව මදි වුණා වගේ කියලා. හරිද? එතකොට ඔයාලා මොකද කරන්න ඕනේ? ඔය කමන්න රිසල්ට් එනකල් ඉන්නවා කියලා ඉන්න එපා. රුපියල් 3300ක ආපහු දාලා හරි ඊළඟ එක්සෑම් එකේ අරවට අවුල් ගියා කියලා හිතන සබ්ජෙක්ට් එක තියෙන්නේ. ඒක ඇප්ලයි කරන්න. හරිද? ඒ සබ්ජෙක්ට් එක විතරක් ඇප්ලයි කරන්න. හරිද? පාස් වුණොත් එහෙමයි. පාස් වුණේ නැතොත් අපිට අර බෑකප් එක තියෙනවානේ. හරිද? එතකොට ඊළඟ එක්සෑම් එකට දැම්මා ඕගොල්ලන්ට ඒක පාස් කරගන්න පුළුවන්. හරිද? දැන් බැරි වෙලා හරි ෆේල් වුණොත් මං කියන්නේ හරිද? මේ ඕගොල්ලන්ට බෑකප් එකක් තියෙන්නත් එපා. අර ඕවර් කොන්ෆිඩන්ස් පිට යන්නත් බෑනේ. ඒ කියන්නේ ඔය කමන්නේ නැහැ පාස් වෙයි කියලා හිටිය ඉඳලා ෆේල් වුණොත් එහෙම ඕකත් ප්‍රශ්නයක්නේ. සමහරු ඉන්නවා ඒ කියන්නේ මේ කොන්ෆිඩන්ස් පිට ඉන්නවා. අපි සමහරුන්ට කියලා තියෙන්නේ මේ ඔයාට අවුල් වගේ නම් මේ එක්සෑම් එක දාන්න කියලා එහෙම නොදා ඉඳලා අවුරුද්දක් බලන් ඉන්න ඕන. ඒ කියන්නේ ඊළඟ නෙක්ස්ට් ඉන්ටේක් එකට යනකල් එයාලට බලන් ඉන්න ඕන අර එක්සෑම් එකට දාන්න නැතුව ඉඳලා. හරිද? ඒකින්ද ඔයාලා මේ වගේ දේවල් කරගන්න එපා. මේ ඕගොල්ලෝ මොන හරි ගැටලුවක් තිබුත් අපි ඒ දවස්වලට කතා කරගමු. අවිශ්කස මේ මං දිහාන්ගේ ප්‍රශ්නයට මේ තව පොඩි එක්ස්ටෙන්ෂන් එකක් දාන්නම්. මේ එයා මෙතන අහලා තියෙනවානේ මේ මේකෙන් රට යන්න එහෙම chance එකක් හදා ගන්න පුළුවන්ද කියලා. හරිද? මෙහෙමයි. මේ බිට් එක කරපු හින්දා රට යන්න chance එකක් හදා ගන්නවා කියන එක එහෙම එකක් නැහැ. හරිද? මේ රට යන්න chance එකක් හදා ගන්න පුළුවන් වෙන්නේ ඔයාට අනිවාර්යෙන් ඔයාගේ skills මත. හරි? ඒ කියන්නේ දැන් ඔයා මේ WordPress developer කෙනෙක් විදිහට මේ වැඩ කරනවා කියන අවුරුදු 3ක් විතර ඉඳලා එතකොට ඔයාට සාමාන්‍ය IT background එකක් තියෙනවා. ඒ හින්දා මේ සාමාන්‍යයෙන් ඔයාට මොකක් හරි දැන් කම්පැනි එකට යද්දී අනිවාර්යෙන් මේ මොකක් හරි පොඩි experience එකක් හරි ඉල්ලනවා. ඉන්ටර්න් යන්නේ නැතුව ඔයා මේ වැඩ කරන්න යනවා නම් කම්පැනි එකකට පොඩි experience එකක් හරි ඉල්ලනවා. හරි? එතකොට මේ අනිවාර්යෙන් skills ටිකක් හදාගෙන ඉන්න මොකක් හරි මේ programming language ගැන හරි මොනවා හරි framework ගැන විශේෂයෙන්ම. හරි? මේ programming language නෙමෙයි දැන් වෙද්දී අවශ්‍ය වෙන framework මොනවා හරි framework ගැන මොකක් හරි skills ටික හදාගෙන ඉන්න අනිවාර්යෙන්ම මේ එතකොට මොකක් හරි company එකට ගියාට පස්සේ එතනින් ඔයාට chance එකක් හදා ගන්න පුළුවන් ඔයාගේ skills එකම මේ skill හින්දා ඔයාට chance එකක් හදා ගන්න පුළුවන් රටකට යන්න. හරි? මේ bit එක කරලා තියෙන එක පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. bit එක විතරක් නෙමෙයි ඕනේ degree එකක්. ඔයා මේ කාලේ වෙද්දී දන්නවනේ දැන්. හරි? මේ ඩිග්‍රී එක විතරක් කරලා තියෙන එක ප්‍රමාණවත් වෙන්නේ නැහැ ජොබ් එකක් ගන්නවත් එතනින් එහාට ඉස්සරහට යන්නවත්. ඔව් මේ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා හරිද? දැන් ඔයාලට නිකන් මාස්ටර්ස් එකක් කරන්න වගේ නිකන් තවත් අධ්‍යාපනයක ඒ කියන්නේ මාස්ටර්ස් එකක් කරන්න වගේ එහෙම යන්න අදහසක් තියෙනවා නේ. ඒ වගේ එකට යන්න අවුලක් නැහැ. මොකද මේක බැචලර්ස් ඩිග්‍රී එකක් නේ. ඒ වගේ එකකට රට යන්න කිසිම කේස් එකක් නැහැ මේක. මේ ඒකකට වැලිඩ්. මොකද මේ බිට් එක කියන්නේ අර ඕනම රටක පිළිගන්න විදිහේ ඩිග්‍රී එකක්. මේ ඔයගලන්ට මාස්ටර්ස් කරන්න එහෙම යන්න මේ මේක පාවිච්චි ගන්න පුළුවන්. හැබැයි IT related master එකකට තමයි යන්න පුළුවන්. ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා නේද? FIT exam second third times එහෙම ලියලා bit එකට register වෙන්න ගියොත් එතන අවුලක් නෑ. ඔයාලට මේ ඒ කියන්නේ මේ අවුරුද්ද ඇතුළත තියෙන ඕනේ exam එක. ඒ කියන්නේ දැන් ඔයාලා හිතන්නකෝ මේ දැන් මාර්තු exam එකේ වොන් maths එක තියෙනවා. ඊට පස්සේ මැයි එකේ IT එක තියෙනවා. ජූනි එකේ ඉංග්‍රීසි එක තියෙනවා. කමක් නැහැ.
කොයි එක්සෑම් එකේ ඔයාලා පාස් වුණත් ඒක එයාලට අදාළ නැහැ. මේ ඉන්ටේක් එකට යන්න නම් ඔයාලා මේ එක්සෑම් වලින් මොකක් හරි එකකදී ඒ සබ්ජෙක්ට් තුන පාස් කරලා තිබ්බනම් ඇති. හරිද? එක දිනේ ඒ කියන්නේ කොහොම හරි කරලා මේ මේ එක්සෑම් ඔක්කොම ලියලා හරි කමක් නැහැ. මේ සබ්ජෙක්ට් තුන පාස් කරගෙන තිබ්බනම් ඇති. ඇටෙම්ප්ට් ගාන එයාලා කැල්කියුලේට් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ අවුරුද්ද ඇතුළත තියෙන ටික ලියුවොත් එහෙම ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද? හැබැයි අනික තමයි මේ අවුරුද්දෙත් ලියලා ඊළඟ අවුරුද්දේ ඔව් නෑ මං කියන්න හදුවේ මේ දැන් ඔයා එක එක්සෑම් එකකට සබ්ජෙක්ට් තුනම දාලා දෙකක් පාස් වෙලා එකක් ෆේල් වුණොත් ඔයාලට ෆේල් වෙච්ච සබ්ජෙක්ට් එක විතරක් ඊළඟ එක්සෑම් එකේ දාලා ඒක පාස් කරගෙන මේ රෙජිස්ටර් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. ඔව් ඒකින්ද මේ ඒක ගැටලුවක් වෙන්නේ නැහැ ඔයාලට මේ ඔයාලට ඒක අර අවුල් වගේ නම් හිතන්නකෝ නිකන් දැන් ඔයාලා මේ එක්සෑම් එක ලියන සබ්ජෙක්ට් තුනම අවුල් වගේ. කමන්නේ ඊළඟ එක්සෑම් එකට දාන්න. හරිද? ඒ ඊළඟ එක්සෑම් එකටත් ඇප්ලයි කරන්න. ඒ කියන්නේ සල්ලි තියෙනම් හරිද? මං කියන්නේ මේ එහෙම කරන්න කියලා. ඒ වුණාට අර ඔයගොල්ලෝ වැඩ කරලා ගියොත් අනිවාර්යෙන් ඕක කරගන්න පුළුවන්. බිටෙක් කරොත් ගවර්න්මන්ට් ස්කූල් එකක ටීච් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ මෙහෙමයි හරිද? සාමාන්‍යයෙන් ගවර්න්මන්ට් ස්කූල්ස් වල සාමාන්‍යයෙන් අවුට්සෝස් ගන්න ටීචර්ස්ලා ඉන්නවා. කියන්නේ ඔය දැන් ටැමිල් IT ඒ වගේ සබ්ජෙක්ට් වලට අවුට්සෝස් ගන්න කට්ටිය ඉන්නවා. හරිද? ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. හැබැයි ඔයගොල්ලන්ගෙන් අර ඇකඩමික් ස්කිල්ස් ඒගොල්ලෝ ඉල්ලයි නේද මේ සාමාන්‍යයෙන් ටීචිං වලට අදාළ එක්සෑම්ස් එහෙම මොනවා හරි කරන්න ඕන වෙයි. ඒ කියන්නේ ටීචිං වලට අදාළව ඔව් එක්සෑම් මේ මොකද තුනම දැන් එක සාමාන්‍ය දවසක ඔයා වෙන ඩිග්‍රී එකක් අරගෙන ඇප්ලයි කරනවා වගේම තමයි වෙනසක් නැහැ. හරි? ඔව් මේ එක්සෑම් තුනම එක දවසේ ඔව් සබ්ජෙක්ට් තුනේම එක්සෑම් තුන තියෙන එකම දවසේ ඔයාලට. හරි. තමන් හරි ඔයාලට ප්‍රශ්න තව මොනවා හරි තියෙනවද? දැනගන්න ජාති තියෙනවා කිය. මොනවා හරි අපිට මිස් වුණ දේවල් තියෙද්දි අනිත්. නෑ මං හිතන්නේ නෑ මිස්සුණු දේවල් තියෙනවා ඇති කියලා. මේ ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. එතකොට අපිට ඒවට උත්තර දෙන්න පුළුවන්. එතකොට මේ අපිට මොනවා හරි මග ඇරලා තියෙනවා නම් ඔයාලට මොනවාම හරි ගැටලුවක් තියෙනම් අහන්න. ඒ කියන්නේ FIT සම්බන්ධයෙන් හරි BIT සම්බන්ධයෙන් හරි මේ මොනවාම හරි ගැටලුවක් තියෙනම් අහන්න. කටියට ප්‍රශ්න නැද්ද දන්නේ මොකක්ද දාලා තියෙන්නේ මේ ක්ලාස් ෆී එක ක්ලාස් ෆී ගැන කීයද කියනවා. දැන් මෙහෙමයි හරිද මේ ඔයගොල්ලෝ දැන් අපි සාමාන්‍ය පළවෙනි සතිය ෆ්‍රීන කරන්නේ හරිද ෆ්‍රී කරාට පස්සේ ඔයගොල්ලෝ අයිඩියා එකක් අරගෙන කියන්නේ අර හැමෝටම සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයාලා හිතන්නකෝ දැන් අපි ගමුකෝ ටියුෂන් කරන සර්ලා දෙන්නෙක් ඉන්නවා එකම සබ්ජෙක්ට් එක හරිද මේ ඔයාලා කාට හරි ඒ දෙන්න එක්කෙනෙක් විතරක් සෙට් වෙනවා හරිද අනිත් එක්කෙනාව සෙට් වෙන්නේ නැහැ හරිද අර දැන් ඔයාලත් එහෙම ඇවිල්ලා ඔයාලට සෙට් වෙන්නේ නැත්නම් ආවෙන දෙනාට ඒක ගැටලුවක් නැහැ හරිද සෙට් වෙනවා නම් අපිත් එක්ක ජොයින් වෙන්න පුළුවන් මේ පළවෙනි සතිය ඇවිල්ලා බලලා ඊට පස්සේ තමයි අපි ෆී එක මේ ගෙවන්න කියලා අපි ඉතින් කියන්නේ හරිද ෆී එක වෙන්නේ 12000යි ඒ කියන්නේ ඔයාලා එකපාර ගෙවනවා නම් 12000යි වෙන්නේ නැත්නම් ඔයාලට මාස 3කින් ගෙවුව හැකියි 5000 ගානේ 3 හරිද එහෙම තමයි ෆී එක ගෙවන්න තියෙන්නේ එහෙම තමයි වැඩේ වෙන්නේ දැන් අපි ඔයාලා සාමාන්‍යයෙන් එකපාරට අර ෆී එක ගෙවනවා නම් ඔෆර් එකක් හම් වෙනවා. එතකොට 12000 වෙන්නේ. එහෙම නැත්නම් 5000 කොටස් 3ක් විදිහට මේ ගෙවන්න පුළුවන් මාස 3කින්. ඔව් දැන් ඔයාලා හිතන්නකෝ බැරි වෙලා හරි මේ එක්සෑම් එකේ සබ්ජෙක්ට් එක රිපීට් වුණොත් එහෙම අපි ඊළඟ ක්ලාස් එකට ඔයාලව ෆ්‍රී මේ ඇඩ් කරගන්නවා. ඒ කියන්නේ මේ ඔයාලට ඇක්සස් දෙනවා මේ ඒකේ ඒවටත් ලයිව් ජොයින් වෙලා මේ එක්සෑම් එක ගොඩ දාගන්න. හරිද? ආයෙ සල්ලි ගන්න නැහැ. හරිද? එකපාරක් ගත්තොත් ඔයාලට කොහොම හරි එක්සෑම් එක ගොඩ යනකල් අපි සපෝට් එක දෙනවා. මේ ඊට පස්සේ
දැන් අපි සාමාන්‍යයෙන් ගණන් අඩුවට කරන්නේ මේ ඇත්තම කතාව දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ඇති අනිත් තැන්වල සාමාන්‍යයෙන් 25000 30000 වගේ තමයි සාමාන්‍යයෙන් ප්‍රයිස් යන්නේ. හරිද? දැන් අපිට ඇත්තම කතාව කිව්වොත් එහෙම බිට් එක කරන්න එන ළමයි ගොඩාක් සල්ලි තියෙන ළමයි නෙවෙයිනේ. හරිද? දැන් ගොඩාක් සල්ලි තියෙනවනේ ඒගොල්ලෝ ප්‍රයිවට් කැම්පස් එකකට යනවනේ. හරිද? එහෙම යන්න බැරි ළමයිනේ ගොඩක් වෙලාවට මේක කරන්නේ. අර ඒගොල්ලන්ට සහනයක් වෙන්නත් ඕනේ. අපි අපිත් සාධාරණ වෙන්න එපා. හරිද? එහෙම දෙයක් තියෙනවා ඉතින්. බිට් කියන්නේ එක්ස්ටර්නල් ඩිග්‍රී එකක්නේ සර්. එතකොට එක්ස්ටර්නල් ඩිග්‍රී එකක් කරපු අයට ටීචින් ගන්න ඕන නම් එක්සෑම් එකක් තියෙනවා. ඒක ලියලා තමයි කොහොමත් ටීචින් එක ගන්න වෙන්නේ. මම අහන්නේ සර් මේ ඩිග්‍රී එක වර්ත් නේද ගවර්න්මන්ට් ස්කූල් එක ටීචින් එක්සෑම් අපේ ඔව් ඒක ගැටලුවක් නෑ. මේ ඩිග්‍රිය මේ ඕගලන්ට ඇප්ලයි කරන්න පුළුවන් එක්සෑම් මේ ටීචින් වලට. ඒ කියන්නේ අර ටීචින් එක්සෑම්ස් ලියලා ඕගලන්ට මේ කිසිම ගැටලුවක් නැතුව යන්න පුළුවන්. සමහර ඒ කියන්නේ මේකේ ඩිග්‍රිය නෝමල් HND එකකට වඩා මේ දේවල් තියෙනවා මේකේ. මොකද්ද ගෲප් එකේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක කරන්න ඕන විදිහ ස්ටෙප් විදිහට දාන්න පුළුවන්ද? හරි මේ මම ඒක දාන්නම් ඕගලන්ට මේකක් විදිහට මේ මම පොයින්ට් විදිහට හදලා ඒක දාන්නම් ඈ. රෙජිස්ටර් වෙන විදිහ මම දාන්නම් ගෲප් එකේ. ඔයගලන්ට තව ගැටලු තියෙනම් මේ අහන්න. ළමයි අර ඉතින් පහල තියෙනවනේ මේ ටීචින් කරන්න යන්න පුළුවන්ද කතාව. ඒකට මම පොඩි දෙයක් කියන්නම්. හරිද? දැන් මම ඉන්න තැන ඉඳලා මම මේ ඩිග්‍රී ඉවර වුණාට පස්සේ ඔය ටීචින් පොසිෂන් වගේක් තිබ්බා IT වලට. හරිද? ඉතින් මම නිකන් ඉන්නේ ඉතින් ඔන්න ඔහේ ඇප්ලයි කරමු කියලා ඇප්ලයි කරා. ඒවට අර නිකන් ඉන්න ගමන් ඔන්න ඔහේ ඇප්ලයි කරමු කියලා හිතලා ඇප්ලයි කරේ. අර එහෙම යන්න ලොකු බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. හරි කියලොත් යනවා වගේ තමයි තිබ්බේ. හැබැයි වැඩේ කියන්නේ ඒවා තිබ්බේ මම දැනට ඉන්න ලොකේෂන් එකේ ඉන්න ගොඩක් දුර. ඒ කියන්නේ මම ඒ තැන් වලට යනවා නම් මට තනියම ඉන්න වෙන්නේ බෝඩ්ඩලා ඉන්න වෙන්නේ ඒ ප්‍රශ්නත් එක්ක මං ගියේ නෑ. නැත්තම් ඒවට ඇප්ලයි කරාට පස්සේ මම 5ක් 6ක් වගේ ඇප්ලයි කරා. ඒකෙන් 3ක් 4ක් වගේම මට මේ ඉන්ටර්විව් එකකට එන්න පුළුවන්ද කියලා කෝල් කරලා ඇහුවා. ඒ කියන්නේ ළමයි අර يعني මෙහෙම දැන් මම කියන්නේ අම්මෝ මේ ඩිග්‍රී එක හින්දා මට හම්බුණා එහෙම නෙමෙයි මම අර කලින් මේ FIT එකට ක්ලාස් කරලා තියෙනවා. එතකොට ඒවත් එක්ක මට පොඩි හරි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කියලා දන්නවනේ ටීචින් සයිට් එකේ. අන්න ඒ නිසා කතා කරාද එහෙම කියලා මම දන්නේ නැහැ. කොහොම හරි මේ මම CV එකක් අප්ලෝඩ් කරලා ඇප්ලිකේෂන් එකක් විදිහට ඒක දැම්මා. දැම්මම මම ඉන්න ලොකේෂන් එකේ ඉඳන් මට යන්න බෑ දුර වැඩි ඒවත් එක්ක මේ සාමාන්‍යයෙන් සැලරි එකත් ගවර්න්මන්ට් ටීචර් කෙනෙක්ට ගෙවන ගාන වගේම ගෙවනවා කියලා තමයි ඒක දාලා තිබුණේ. සමහර එක තැනක් දෙකක් වගේ තිබ්බා ඒගොල්ලෝ ඇකොමඩේෂන් වලට 10000ක් වගේ අඩු කරගෙන සැලරි එක අපිට දෙන එහෙම තැනුත් තිබ්බා. අර මම පොඩ්ඩක් කැමති නැහැ තනියම ඉන්න මේ ඒ නිසා මම ගියේ නැත්තේ. ඔයාලට ඒ වගේ ඔපචුනිටිස් තියෙනවා මේ ඩිග්‍රී එකත් එක්ක කියලා තමයි මට කියන්න ඕන වුණේ. අර ටීචින් කරන්න පුළුවන්ද කියලා අහපු නිසා තමයි කිව්වේ. නැත්තම් අර ඔයාලා හිතන්න එපා මේ ඩිග්‍රී එක ගත්ත ගමන් මට ටීචින් යන්න පුළුවන් කියලා. එහෙම පුළුවන් කියනවා නෙමෙයි. ඔයාලට ටීච් කරන්න හැකියාවකුත් තියෙන්න ඕනේ. ඒ වගේම දැනුමක් තියෙන්න ඕනේ. දෙකම ඕනේ ඉතින්. දැන් හැමදේම අපි ටීච් කරන්න කලින් මේක දැනගෙන ඉන්න එකයි. අන්න ඒ නිසා ටීචින් ගැන අහුව නිසා. ගවර්න්මන්ට් ස්කූල් එකක්ද ගවර්න්මන්ට් නම් එකක් වගේ තමයි මට හම්බ වුණේ. කියන්නේ ඉන්ටර්විව් එකකට කෝල් කරේ. අනිත් ඒවා නම් ඔය ඉන්ටර්නැෂනල් ස්කූල්ස් තියෙන්නේ. එකක් මට තිබ්බා මම හම්බුනොත් මේ ක්ලාස් එක වෙලාවෙදි පෙන්නන්නම් මේ මට මතක අම්බලන්ගොඩ හරි කොයි හරි ඒක ටිකක් දුර වැඩි නිසා තමයි යන්න බැරි ප්‍රශ්නෙත් එක්ක මම කිව්වා ඒගොල්ලන්ට මට දුර වැඩි ඒ නිසා ඉන්න බෑ. ඕගොල්ලෝ වෙන කැන්ඩිඩේට් කෙනෙක්ව තෝරගන්න කියලා. ඒ වගේ ඉතින් ඔයාලට ඔපචුනිටිස් තියෙනවා. ඒකට ඉතින් ක්වොලිෆයිඩ් වෙන්නත් ඕන. මොකද යාලා බලාපොරොත්තු වෙන්නේ ඩිග්‍රී එකක් තියෙන එක නෙවෙයි. ටීචින් කරන්න යාලට හැකියාවක් තියනවාද? ටීචින් කරන්න පුළුවන්කම තියනවාද කියන එක බලනවා. ඒකයි මම කිව්වේ මේ ඔයාලා try කරලා බලන්න ඉතින්. මොකද අපි ඇප්ලයි කරන්න නැතුව අපේ අතටම ගෙනත් දෙන්නේ නැහැ. අර මම නිකන් ඇප්ලයි කරපු ඒවට තමයි මට අර විදිහේ chance එකක් ආවේ. එතකොට ඔයාලා හිතලා බලන්න මම කොච්චර දුරට වැඩ කරන්න ඕනේද ඒ වගේ කියන්නේ මම කොයි වගේ skills හදා ගන්න ඕනේ කියන එක ගැන ඔයාලා තීරණය කරන්න. හැම මාසෙකම FIT එක්සෑම් තියෙනවද අහලා තියෙනවා. හැම මාසෙම කියන්නේ
අප්‍රේල් වල නෑ. අප්‍රේල් වල අවුරුදු කාලනේ. ඒ දවස් ටිකේ නෑ. මාර්තු, මැයි, ජූනි, ජුලයි වල තියෙනවා. ඊට පස්සේ අගෝස්තු වලයි සැප්තැම්බර් වලයි එක්සෑම් දෙකක් විතර ෂෙඩියුල් වෙයි ගොඩක් දුරට. අර ෂුවර් කරන්න බෑ. අර දැන් මේ මෙතන මම ඔයාලට ස්ක්‍රීන් එකේ දාලා තියෙන මෙන්න මේ දවස් ටිකේ අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට එක්සෑම් තියෙනවා. තව මොනවද ඕගොල්ලන්ට ගැටලු තියෙන්නේ? තව දෙයක් ඔයාලට කියන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් මේ ක්ලාස් එකක් කරද්දී පැය දෙකක් විතර වගේ කරනවා. හරිද? ඒ කියන්නේ 8 ඉඳන් 10 විතර වෙනකල් කරනවා. හරිද? සමහර වෙලාවට ඉතින් පැය එකමාරකින් විතර නවත්තන වෙලාවලුත් තියෙනවා. හරිද? මේ ඊට වඩා වැඩියෙන් යන වෙලාවලුත් තියෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඉඳලා හිටලා අපි නිවාඩු දවසක් වගේ අල්ලලා සෙමින එකක් වගේ කියන්නේ අපි කලින් කරපුවා ටිකක් රිවිෂන් එකක් වගේ මතක් කරගන්න ඒවත් කරනවා. ඕගොල්ලන්ට අර එන්න පුළුවන් නම් ඒවට ලයිව් ජොයින් වෙන්න. හරිද? රෙකෝඩින් එක සාමාන්‍යයෙන් ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි ඒ වගේ සෙමින එකක් දාපු දවසකට රෙකෝඩින් එකක් බලන්න බෑ ඕගොල්ලන්ට. ඒ කියන්නේ පැය 4ක 5ක එකක් බලන්න බෑ. ඉතින් ඇත්ත කතාව. දැන් පැය දෙකේ රෙකෝඩින් එකක් බලන්නත් අපිට සාමාන්‍යයෙන් සෑහෙන වෙලාවක් යනවනේ. හරිද? මේ එහෙම දේවල් තියෙනවා ඉතින්. මේ ඩිග්‍රී එක ගත්තට පස්සේ අපිට මොන පාත් එකේ එහෙම ජොබ්ස්ද ගන්න පුළුවන්. මෙහෙමයි. හරිද? ගොඩක් වෙලාවට ඉතින් IT රිලේටඩ් ජොබ් තමයි මේ ඩිග්‍රී එකෙන් මේ ගොඩක් වෙලාවට ඔෆර් වෙන්නේ. හරිද? මේ ඊට පස්සේ ටීචින් වගේ දේවල් වලට යන්නත් පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන්ට මේ ඩිග්‍රී එක තියෙන හින්දා ඒ කියන්නේ ඩිග්‍රී එකක් තියෙන හින්දා ඕගොල්ලන්ට තව වෙන ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මැනේජ්මන්ට්ම කියන්න බෑ. ඔය සාමාන්‍ය ස්ටාෆ් වලට එහෙම ඇප්ලයි කරන්න පුළුවන්. හරිද? මේ එක ජොබ් පාත් ගොඩක් ඕපන් වෙනවා. ඒ කියන්නේ ඩිග්‍රී එකක් තියෙන හින්දා සාමාන්‍යයෙන් ඉතින් ඇත්ත කතාව මේ මම මෙහෙම කියවට මොකුත් හිතන්න එපා. හරිද? සාමාන්‍යයෙන් ඉතර ඔය සෞන්දර්ය විශ්වවිද්‍යාලනේ සෝරි ඔය ආර්ට් ඩිග්‍රී තියෙන සමහර අය සෝරි මේ ඔය පාලි සංස්කෘත වගේ ඩිග්‍රී හැම වගේ මේ අර කිසිම තේරුමක් නැති ඩිග්‍රියක් නෙවෙයිනේ මේක. හරිද? අර දැන් ඇත්තම කතාව ඉන්ටර්නල් කැම්පස් ඒ කියන්නේ කැම්පස් එකේ ඉන්ටර්නල් ඉඳපු කට්ටිය ඉන්නේ. සමහර ජොබ් ඉල්ල හරිද? එයාලා ජොබ් මාකට් එකට ගැලපෙන්නේ නැති ඩිග්‍රියක් කරපු හින්දා තමයි ඒගොල්ලෝ ජොබ් ඉල්ල ඉන්නේ. හරිද? දැන් සාමාන්‍යයෙන් මේ ඩිග්‍රිය කරපුවාම ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් IT රිලේටඩ් ජොබ් එකකට යන්න බැරි වුණත් දැන් ටීචින් වගේ දෙයකට ඊට පස්සේ ඔය ස්ටාෆ් මෙම්බර් කෙනෙක් විදිහට ඒ කියන්නේ සාමාන්‍ය එක ජොබ් කැටගරිස් ඕපන් වෙනවා. හරිද? මේ ඩිග්‍රියක් නේ තියෙන්නේ ඕගොල්ලන්ට. හරිද? ඒකින්ද අර එහෙම පිළිගැනීමක් තියෙනවා. හරිද? ගොඩක්ම ඉතින් IT රිලේටඩ් ජොබ් වලට තමයි ඉතින් ඇප්ලයි කරන්න තියෙන්නේ. මේ නැත්තම් අපරාධනේ. ඊට පස්සේ ඔයාලට ඔය ක්ලාස් වලදී ජනිත් සර් එහෙම කියලා දෙයි ඔයගලන්ට කොහොමද මේ අර ස්කිල්ස් හදාගන්නේ? හරිද? ඒ කියන්නේ ස්කිල් එක තියෙන මිනිහෙක්ගෙන් ඉගෙන ගන්න බෑ. හරිද? හරිද? ඒකින්ද එයාලා ඊට පස්සේ දැන් මාත් ඔයාලට එක જાති කියලා දෙන්නම්. ඒ කියන්නේ මම දන්න දේවල් මම ඉගෙන ගත්ත දේවල් ඊට පස්සේ දැන් ඔයාලට ජනිත් සර්ගෙන් එහෙම සෑහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන්. එයා තමයි ප්‍රෝග්‍රෑමින් ටික එහෙම කරන්නේ. හරිද? මට ප්‍රෝග්‍රෑමින් ඔයාලට උගන්වන්න තේරෙන්නේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. ඒකින්ද මම එයාලට මේ ජනිත් තමයි දීලා තියෙන්නේ ඒ ටික උගන්වන්න කියලා. හරිද? ඒකින්ද මේ ඕගොල්ලෝ අර ක්ලාස් එක වෙලාවේ පොඩි වචනයක් ඕගොල්ලන්ට කියන්න. අනිවාර්යෙන් ඒගොල්ලෝ මේ ඔව් 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 මම පොඩි වචනයක් කියන්නම්. මේ ඇත්තටම ළමයි ඔයාලට ජනිත් සර්ගෙන් නම් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. දැන් ඔයාලට මම කියන්නේ මැත්ස් ක්ලාස් එක ඔයාලට ඉන්ට්‍රෙස්ටිං ක්ලාස් එකක් කරගන්න පුළුවන්. මොකද මේ ජනිත් සර්ගේ එයා ගොඩක් කලින් නම් මැත්ස් O level ළමයිට එහෙම උගන්වලා තියෙනවා. ඒවත් එක්ක එයාට මැත්ස් කියන සබ්ජෙක්ට් එක නතින් වගේ තමයි. එයාට ඒක හොඳට උගන්වන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ජනිත් සර්ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ සයිඩ් එක සම්බන්ධයෙන් IT කියන සයිඩ් එක සම්බන්ධයෙන් ඔයාලට ජොබ් මාකට් එක කොයි වගේද ජොබ්ස් වලට යදි හදා ගන්න ඕනේ ස්කිල්ස් මොනවද දැන් ඉමර්ජින් ටෙක්නොලොජිස් කියන්නේ අපි දැන් නැගින මේ සයිට් තියෙනවනේ දැන් ඉස්සරහට මෙන්න මේවා තමයි ඔයාලා වැඩිපුර ફોකස් කරන්න ඕනේ ඒ දේවල් ජනිත් සර් ඔයාලට හොඳට කියලා දෙයි ඔයාලට එයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඒ නිසා මම නම් කියන්නේ මේ එහෙම එහෙම වැදගත් පුද්ගලයෙක්ගෙන් දේවල් ඉගෙන ගන්න ඔයාලට හම්බෙච්ච chance එක අපතේ යවන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ මේ
මම මේ ජනිත් සර් හොඳයි ඔයාලා මේ අවුරුද්ද තියාගන්න කියලා නෙවෙයි ඔයාලට ඇත්තටම එයාගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. මොකද මම කියන්නේ මේ දැන් අපිත් එක්ක එකට මේ DIT එක කරපු කෙනෙක් තමයි ජනිත් කියන්නේ. එතකොට අපි ජනිත්ව හොඳට දන්නවා. දැන් අපිත් සමහර වෙලාවට මොකක් හරි අවුලක් ආව ගමන් ජනිත් මේ මෙතන පොඩි අවුලක් තියෙනවා. මේක තේරෙන්නේ නැහැ. එහෙම කියලා එයාගෙන් තමයි අපිත් සමහර දේවල් අහගත්තේ. එතකොට මේ ජනිත් සර් කියන්නේ ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එකක් තියෙන කෙනෙක්. එතකොට ඒ වගේ යාට හොඳ නොලෙජ් එකක් IT සම්බන්ධයෙන් තියෙනවා. ඒ වගේම තමයි එයා වැඩ කරන්නේ ඒ සයිඩ් එකෙන්. ඉතින් එයා දන්නවා කොහොමද මේ මොනවද හදාගන්න ඕනි ස්කිල්ස් කියන එක ගැන. ඒ වගේම තමයි අවිෂ්ක සර් ගැනත් වචනයක් කියන්නම්. එයාත් ඔය IT සයිඩ් එකේ ජොබ් එකක් කරන කෙනෙක්. එතකොට එයා දන්නවා IT පැත්ත ඉස්සරහට කොයි වගේද? දැනට කොයි වගේද? දැන් ඉස්සරහට වැඩ කරගෙන යනකොට ඔයාලට මොනවද ඕන වෙන ටෙක්නොලොජිස් ඔයාලා මොනවද ඉගෙන ගන්න ඕනේ? ඒව ඔක්කොම ඔයාලට ඒ දෙන්නගෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා මේ මම නම් කියන්නේ ඒවා දන්න නැති දෙයක් තිබ්බොත් හරි ඔයාලගේ අයිඩියා එකක් මොන හරි තියෙනවා නම් මම මේ සයිඩ් එකකින් යනවා කියලා ඒගොල්ලන්ගෙන් ඔයාලට උපදෙස් ටිකක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ chance එකත් ඔයාලට අපිත් එක්ක මේ ක්ලාස් එකේ ඉස්සරහට යනකොට ඒ chance එක ඔයාලට හම්බ වෙනවා නිකන්ම. දැන් මට එහෙම ලොකුවට ඇත්තටම මේ මට එහෙම ලොකුවට මේ සයිඩ් එක ගැන දැනුමක් නැහැ කියලා කියන්නම්. මම බොරු කියන්න ඕනේ නැහැ. මම ඒ සයිඩ් එකේ වැඩ කරන්නේ නැහැ. දැන් මේ දෙන්න ඒ සයිඩ් එකේ වැඩ කරගෙන යන දෙන්නේ. ඒ නිසා මේ ඔයාලට මට වඩා ඒ දෙන්නගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. DIT එකට යනකොට වුණත් ඔයාලට ඒ දේවල් ගොඩක් උදව් වෙයි. ඉස්සරහට අර පොතේ මේ විලා ඉන්නේ නැතුව ඒකත් එක්ක ස්කිල් එකක් හදාගන්න. මම මේ සයිඩ් එකෙන් ස්කිල් එකක් හදාගන්නවා කියලා එක පාත් එකක් ඔයාලට තෝරගන්න. එයාලගෙන් ලොකු උදව්වක් ගන්න පුළුවන්. හරි. ඔයා කියන්න අවශ්‍යද? මේ අපි බොරු කියනවනම් මේ පාර බිඩ් ඩිග්‍රී එකේ ඕගලන්ට මේ ෆස්ට් ක්ලාස් නම් ලිස්ට් එක ඕගලන්ට පෙන්නන්නම් හරිද? ස්ටාෆ් එකේ කට්ටිය කොහොමද ඉන්නේ කියලා. පොඩ්ඩක් ලෝඩ් වෙන මේ වෙලාවට පොඩ්ඩක් අර ඉන්ටර්නෙට් පොඩ්ඩක් ස්ලෝනේ. ඉතින් චුට්ටක් ලෝඩ් වෙනවා. වැඩි හිතන්න එපා. ඔයගලන්ට මම ජනිත් සර් පෙන්නන්නම් මේ ක්ලාස් එක වෙලාවේ. හරිද? මේක දැන් ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා. හරිද? මේ හරි. ඔයගලන්ට මං හිතනවා දැනට අයිඩියා එකක් ඇති කියලා මේ මොකක්ද මේකෙන් සිද්ධ වෙන්නේ කියලා. හරිද? මුලින්ම ඕගලන්ට සාමාන්‍යයෙන් අපි මැත්ස් ක්ලාස් එක තමයි මුලින්ම පටන් ගන්න. මැත්ස් වලින් තමයි පටන් ගන්න. හරිද? මේ ජනි සර් ඔයාලට පළවෙනි ක්ලාස් එකේ ඉඳන් කරන්න පටන් ගනි. ඊට පස්සේ අපි ඔයාලට ෂෙඩියුල් එක දාන්නම් තව දවස් එකකින් දෙකකින් විතර වගේ. මේ කවද දවස් වැටෙන්නේ කියලා. මේ මං හිතනවා ඕගොල්ලන්ට දැන් හොඳ අයිඩියා එකක් ඇති කියලා මේ FIT කියන්නේ මොකද්ද? ඒක කොහොමද වැඩි වෙන්නේ? එක්සෑම් වෙන්නේ කොහොමද? බිට් එක ගැනත් ඕගොල්ලන්ට අයිඩියා එකක් ඇති කියලා මං හිතනවා. හරිද? තව මොනවාම හරි ගැටලුවක් තියෙනවා ඕගොල්ලන්ට දාන්න පුළුවන් මේ ගැටලු සාකච්ඡා කරලා අපිට මීටින් එක ගන්න පුළුවන්. ඒක ග්‍රැජුවේෂන් තියෙන කැම්පස් එකේ. හරිද? ග්‍රැජුවේෂන් තියෙන කැම්පස් එකේ ඔයගොල්ලන්ට බිට් එකටයි ඒ කියන්නේ මෙහෙමයි. හරිද? දැන් ෆස්ට් ඉයර් එක කම්ප්ලීට් කරාම මුලින්ම හම්බෙන්නේ DIT එක. ඒ කියන්නේ ඩිප්ලෝමා ඉන් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි. හරිද? ඊට පස්සේ සෙකන්ඩ් ඉයර් කම්ප්ලීට් කරාම හම්බෙන්නේ HDIT එක. ඒ කියන්නේ හයර් ඩිප්ලෝමා ඉන් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි. හරිද? ඊට පස්සේ තර්ඩ් ඉයර් කම්ප්ලීට් කරලා පස්සේ තමයි බැචලර් ඔෆ් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන මේ එක හම්බෙන්නේ. හරිද? ඒ අවස්ථා තුනටම ඔයගොල්ලන්ට කන්වර්ගේෂන් තුනක් තියෙනවා. හරිද? ඔයාලට කැමති නම් යන්න පුළුවන්, කැමති නම් නොගිහින් ඉන්න පුළුවන්. හරිද? ඔයාලට අර යන්න ආසයි නම් යන්න. අපි නම් ගියා. හරිද? අපි තුන් දෙනාම ගියා. ඒ තුනටම අපි ගියා. හරිද? මේ ගිහිල්ලා තමයි අපි ඒ කියන්නේ තුනටම අපි ගියා. චුට්ටක් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. ඈ? මම පොඩ්ඩක් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. ඔයාලට තේරෙනවද මොකක් හරි හරි. ෂෙයා වෙලා තියෙනවා කියලා? ඔයාලට පේනවද මෙන්න මෙතන ඔව් තියෙනවා පේනවා. ජනිත් සර්ගේ නම. ඔව්. දැන් අපි ඔයාලට ඉතින් කිව්වනේ ජනිත් සර් කියන්නේ ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එකක් තියෙන කෙනෙක් කියලා.
මෙන්න මෙතන පැහැදිලිවම ඔයාලට පේනවා ජනිත්ස්ගේ නම මෙන්න මේ ලිස්ට් එකේ තියෙනවා ෆස්ට් ක්ලාස් කියන කොටේ. මේකෙත් ඔයාලට තව දෙයක් පෙන්වන්න තියෙනවා මේ 22 මුලට ඇවිල්ලා තියෙන්නේ 2022 රෙජිස්ටර් වුණ අය. එතකොට 2021 රෙජිස්ටර් වෙච්ච එක්කෙනෙකුයි 2020 රෙජිස්ටර් වෙච්ච එක්කෙනෙකුයි ඉන්නේ. එතකොට මේ රිපීට් තිබිලා පස්සේ ෆස්ට් ක්ලාස් ගත්ත දෙන්නේ තමයි උඩම ඉන්නේ. එතකොට මේ 2022ම ඩිග්‍රී එක පටන් අරගෙන ෆස්ට් ක්ලාස් ගත්ත දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගේ එක්කෙනෙක් තමයි ජනිත්ස්. එතකොට එයාට ලොකු නොලෙජ් එකක් තියෙනවා. ඒ කියන්නේ එයාට ඇත්තටම ලොකු හැකියාවක් තියනවානේ මේ සබ්ජෙක්ට් ටික ගලපගෙන එයා හොඳ මේ GPA එකක් එක්ක අවුරුදු 3ම කම්ප්ලීට් කරලා එයා ලොකු එෆර්ට් එකක් දාලා තමයි ෆස්ට් ක්ලාස් එකක් අරගෙන තියෙන්නේ. එතකොට එයාත් එයාගේ ගමන පටන් ගත්තේ FIT එකෙන්. එතකොට එයාට එහෙම පුළුවන් නම් ඔයාලටත් ඒ වගේම පුළුවන්. ඒ නිසා මේ ඔයාලා උනන්දුවෙන් වැඩ කරන්න. දැන් ජන්ස් එහෙම උනන්දුවෙන් වැඩ කරපු නිසා තමයි එයා මේ වගේ ලොකු රිසල්ට් එකකට ගියේ. එතකොට කොච්චර හොඳට වැඩ කරනවද කියන එක ඔයාලගේ අතේ තමයි තියෙන්නේ. ඔව් ඒක ඇත්ත. දැන් මේ ඕගලන්ට ජනිසර්ගෙන් අහගන්න පුළුවන් කොහොමද වැඩ කරන්නේ එහෙම කියලා ෆස්ට් ක්ලාස් එකක් ගන්න නම්. දැන් මගෙන් අහන්න එපා ෆස්ට් ක්ලාස් එකක් ගන්න කොහේ මොකද මට ෆස්ට් ක්ලාස් එකක් නැහැ. හරිද? දැන් ඔය කවිෂ මිස්ට එහෙම සෙකන්ඩ් ක්ලාස් අපය එකක් තියෙනවා. එතන ලිස්ට් එකේ පොඩ්ඩක් පල්ලට ගියාම ඒ කවිෂ මිසුත් ඉන්නවා. හරිද? මේ මට ක්ලාස් එකක් නැහැ. ඒකින්ද මේ මගෙන් අහන්න එපා මේ කොහොමද ක්ලාස් එකක් දාන්නේ කියලා. හරිද? ඒක ඒව අහන්න ඔය මේ ඉංග්‍රීසි කරන මිස්ගේ මේ කවුද අපේ ජනිසර් කෙනා. හරිද? මේ ග්‍රැජුවේෂන් එකේ ඩිප් එක HDIT එක බිට් එක ඒවට වෙන වෙනම ඔව් වෙන වෙනම හම්බ වෙනවා. වෙන වෙනම බම්බුත් හම්බ වෙනවා. ඊට පස්සේ වෙන වෙනම ක්ලෝක් හම්බ වෙනවා. ඊට පස්සේ සර්ටිෆිකට් වෙන වෙනම හම්බ වෙනවා. හරිද? එහෙම තමයි ඉතින් වැඩේ වෙන්නේ. තව මොන හරි ගැටලු තියෙද ඔයාලට? ඔව් සෙමෙස්ටර් එක කම්ප්ලීට් කරලා තමයි මේ ඔයගලන්ට chance එක හම්බෙන්නේ ග්‍රැජුවේෂන් එකට යන්න. ඒ කියන්නේ ෆස්ට් ඉයර් එකේ සෙකන්ඩ් ඉයර් එකේදී ඕගොල්ලන්ට එක සබ්ජෙක්ට් එකක්වත් රිපීට් වෙන්න බෑ. හරිද? ඒ කියන්නේ C මයින් එකක්වත් එන්න බෑ. හරිද? අර ඔක්කොම පාස් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ C එකක් හරි අරගෙන සබ්ජෙක්ට් ටික පාස් වෙලා තියෙනවා නම් ඕගලන්ට ෆස්ට් ඉයර් එකේ ග්‍රැජුවේෂන් එකට යන්නත් පුළුවන්, සෙකන්ඩ් ඉයර් එකේ ග්‍රැජුවේෂන් එකට යන්නත් පුළුවන්. හැබැයි තර්ඩ් ඉයර් එකේදී ඕගලන්ට සබ්ජෙක්ට් දෙකක් විතර රිපීට් වුණාට ගැටලුවක් නැහැ. හරිද? ග්‍රැජුවේෂන් එකට යන්න පුළුවන්. හරිද? එහෙම chance එකක් දීලා තියෙනවා. ෆස්ට් ඉයර් එකේ සෙකන්ඩ් ඉයර් එකේදී නම් එකක්වත් රිපීට් වෙන්න බෑ. හරිද? එහෙම දෙයක් තියෙනවා. ග්‍රැජුවේෂන් වලදී නම් සාමාන්‍යයෙන් රුපියල් 10,000ක් විතර වගේ අපි කැම්පස් එකට ගෙවන්න ඕනේ. ඒගොල්ලෝ අපිට කෑම දෙනවා. ඊට පස්සේ ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. මේ 10 ඒ කියන්නේ දැන් ඔය අපි සාමාන්‍ය ෆී 10,000ක් ගෙවනවනේ. ග්‍රැජුවේෂන් එකට ගෙවන්න ඕනේ ගාණ වෙනස් වෙනවා. ඩිප්ලෝමා එකේදී එක ගාණක්, හයි ඩිප්ලෝමා එකේදී එක ගාණක්, ඩිග්‍රී එකේදී එක ගාණක්. සහ ඒක අවුරුද්දෙන් අවුරුද්දට එකට වෙනස් කරනවා. මේ ඒ කියන්නේ රුපියල් ගාණ 1000ක පොඩ්ඩක් විතර වැඩි වගේ කරනවා. වෙනසක් එයි. එතකොට ඒක ඒ අදාළ කාලෙදී ඔයාලට ඇනවුස්මන්ට් එකක් දාලා දැනුවත් කරනවා මෙන්න මේ දිනේට කලින් මෙන්න මෙච්චරක මුදලක් මේ ගෙවන්න කියලා. මේ තව දෙයක් කියන්න ඕනේ. දැන් ඔයාලා මේ දැන් ඔය ග්‍රැජුවේෂන් එකට කියලා ගාණක් ගෙවනවනේ හරිද? මේ ඔයාලා ග්‍රැජුවේෂන් එකට නොයා සර්ටිෆිකේට් එක ගන්න ගියත් ඔය ගාණම ගෙවන්න වෙනවා. හරිද? ඒ කියන්නේ සර්ටිෆිකේට් එක ගන්න ඒ ගාණ ගෙවන්න වෙනවා. ඔයාලා ග්‍රැජුවේෂන් එකට ගියත් නැතත් සර්ටිෆිකේට් එක ගන්න ඒ ගාණ ගෙවන්න වෙනවා. හරිද? දැන් අර ග්‍රැජුවේෂන් එකට යනවා නම් ග්‍රැජුවේෂන් එකට යන දවස් වෙද්දි ඒ ගාණ ගෙවලා තියෙන්න ඕනේ. මේ නැත්තම් මේ අර සර්ටිෆිකේට් එක විතරක් පස්සේ ගන්නවා නම් ඒ පස්සේ ඒ ගාණම ගෙවලා ඔයගොල්ලෝ සර්ටිෆිකේට් එක ගන්න පුළුවන්. හැබැයි ඉතින් අර අපරාධي ඉතින් අර chance එක අර
ග්‍රැජුවේෂන් එකකට ගිහිල්ලා හරිද ඒ ගන්න ෆීලිං එක වෙනම එකක් හරිද ඒක ගන්න ගිහිල්ලා හරිද ඒ කියන්නේ සර්ටිෆිකේට් එක ගන්නත් ඒ ගානම ගෙවන්න ඕන නම් ග්‍රැජුවේෂන් එකටත් ඒ ගාන විතරම නම් ගෙවන්න තියෙන්නේ ආයෙ ඉතින් අපරාධනේ නිකම් බොරුවට මේ අර සර්ටිෆිකේට් මේ සෙරමනි එකට යන්න තියෙන chance එක නිකන් ෆ්‍රී දෙනවා වගේ නේ හරිද ඒ අවස්ථාව ලබා ගන්න ඉතින් ඒ වගේ තාවල් වලට ඒ කියන්නේ ග්‍රැජුවේෂන් එකයි සර්ටිෆිකේට් එකයි කියලා ඒ කියන්නේ ෆීස් දෙකක් නෑ එකම ෆී එක තමයි තියෙන්නේ මේ අර ඔයගොල්ලෝ ග්‍රැජුවේෂන් එකට ගියත් නැතත් ඒ සර්ටිෆිකේට් එක ගන්න ඒ ගාන ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ග්‍රැජුවේෂන් එකට ගියත් නැතත් අර සර්ටිෆිකේට් එක ගන්න ඒ ග්‍රැජුවේෂන් එකට ගෙවන ගානම ගෙවන්න ඕනේ. ඔයගොල්ලෝ කලින් ග්‍රැජුවේෂන් එකට සල්ලි ගෙවලා තිබුත් ආයෙ සර්ටිෆිකේට් එක ගන්න සල්ලි ගෙවන්න ඕනේ නැහැ. හරිද? ඔයාලට මම නම් කියන්නේ මේ ග්‍රැජුවේෂන් එකක් තියෙනකොට ඔයාලට දැන් තියෙනවනේ ඔය DIT එක නැත්නම් ඩිප්ලෝමා එක ගත්තට පස්සේ ඔයාලට ඩිප්ලෝමා එක දෙනකොට ඒ තියෙන එක්ස්පීරියන්ස් එක ගන්න මම නම් කියන්නේ. ස්ටේජ් එක උඩට ඔයාලගේ නම කියද්දි ස්ටේජ් එක උඩට ගිහිල්ලා ඊට පස්සේ එතන කට්ටිය ඉන්නවා දැන් ඔය වයිස් චාන්සලර් මම හිතන්නේ ඉන්නේ. එතකොට එයාගේ අතින් ඔයාලට අර බම්බූ දෙනවා. ඊට පස්සේ ඔයාලා ඒක අරගෙන ෆොටෝ එකක් ගහ ගන්නවා. ඒ ෆොටෝ එක ඔයාලට මෙමරි එකක් විදිහට තියාගන්න පුළුවන්. ඒ වගේ ඉතින් chance එකක් හම්බ වෙන වෙලාවෙ මම නම් කියන්නේ ඒක මිස් කරන්න එපා. ඒ ගාන ගෙවලා යන්න. මොකද අපිත් ඒ එක්ස්පීරියන්ස් එක ගත්තා. අර මුලින්ම යද්දි අපිට පොඩි එක්සයිට්මන්ට් එකක් වගේ තිබ්බා. අනේ ෂෝක් නෙවෙයි මේ වගේ එකට යනවා නේ එහෙම කියලා. ඉතින් මේ ඔයාලට ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඉතින් හම්බෙන chance එක අපරාධනේ නැත්තම්. හැමදාම මේ වගේ chances එන්නේ නැහැ නේ අවුරුද්දකට එකපාරයි. ඒකයි. බිට් එකට ෆුල් පේමන්ට් කොස්ට් එක කොහොමද කියලා අහලා තියෙනවා. සාමාන්‍යයෙන් ලක්ෂ දෙකහමාරක් විතර වගේ ඒ කියන්නේ කැම්පස් ෆී එක මට මතක විදිහට ඒ කියන්නේ දෙකක් විතර වගේ තමයි මට මතක විදිහට ඔක්කොම යන්නේ කැම්පස් ෆී එක විතරක් අර දැන් අපි ඒ කියන්නේ හිතන්නකො රෙජිස්ට්‍රේෂන් ඉන්ස්ටිටියුට් එක්සෑම් එකකට යනවා ෆීස් නම් බිට් කියන එකට ඔක්කොම. ඔව් මේ රෙජිස්ට්‍රේෂන් ෆීස් එක්සෑම් ෆීස් ඔක්කොම ගියාම සාමාන්‍යයෙන් ලක්ෂ දෙකකට කිට්ටු වෙන්න ගානක් තමයි යන්නේ හරිද අර දැන් අපි එක්ස්ටර්නල් දැන් මේ අපි ඉන්ස්ටිටියුට් එකකින් ගන්නවන් ලෙක්චර්ස් ඒවට ඉතින් වෙනම අමතර ගානක් යනවා ඒක ඔයා තෝරගන්න මේ ඉන්ස්ටිටියුට් එක මත ඒක වෙනස් වෙනවා හරිද එහෙම දෙයක් තියෙනවා අනික මේ ඒ පේමන්ට් එක සේරම එකපාර ගෙවන්න ඕනේ නැහැ. ඔයාලට මේ අවුරුද්දෙන් අවුරුද්දට ඔව් තමයි ඒ ඔක්කොම කියන්නේ එකපාර ෆස්ට් ගන්න නෑ සෙමිස්ටර් එක්සෑම් ලියනකොට ඔව් ෆස්ට් සෙමිස්ටර් එක්සෑම් මේකට ඇප්ලයි කරනකොට ඒ එක්සෑම් වලට අදාළ ගාන විතරක් ඔයාලට ගෙවන්න තියෙනවා. සෙකන්ඩ් සෙමිස්ටර් එකට ඇප්ලයි කරනකොට ඒ සෙකන්ඩ් සෙමිස්ටර් එකේ එක්සෑම්ස් වලට අදාළ ගාන විතරක් ගෙවන්න තියෙනවා. ඒ විදිහට ඔයාලට සෙමිස්ටර්ස් 6ක් තියෙනවා. ඒ සෙමිස්ටර්ස් 6 එක්සෑම් වලට ඒ සෙමිස්ටර්ස් වලට එක්සෑම් වලට ඇප්ලයි කරනකොට ඔයාලට සල්ලි ගෙවන්න පුළුවන්. ඔක්කොම එකපාර ගෙවන්න ඕනි කියලා එකක් නැහැ. නැත්තම් ඔයාලා හිතුවොත් එච්චර ගාණක් එකපාර ගෙවන්න අමාරුයි කියලා. එහෙම එකපාර ගෙවන්නේ නැහැ. ඔයාලට ඒ ගණන් හරියටම බලා ගන්න පුළුවන් මේ bit.lk සයිට් එකට ගිහිල්ලා එයාලගේ ස්ටුඩන්ට් හෑන්ඩ්බුක් එක ඩවුන්ලෝඩ් කරලා ඒකේ ඒ ගැන සඳහනක් තියෙනවා. මේ කීයක්ද මේ ඔයාගෙන් charge වෙන්නේ කියලා. හරි ඔයාලට ඔයගලන්ට මේ මොනවද තව ගැටලු තියෙනවා නම් දාගෙන යන්න අනිතට ගැටලු නැද්ද දන්නේ නැහැ. ඕකේ මේ එහෙනම් අනිත් කටියට ගැටලු නැතුව ඇති කියලා හිතනවා මේ අපි එහෙනම් ඊළඟට ක්ලාස් දවස්වලට හම්බ වෙමු මේ එහෙනම් එතකොට ඔයගලන්ට තව මොනවද කියලා තිබ්බොත් සාකච්ඡා කරමු මේ හරි එහෙනම් මේ thank you එහෙනම් join වෙච්ච හැමෝටම මේ එහෙනම් අපි එහෙනම් මීටින් එක එන්න කරමු නේද ඔයගලන්ට තව ගැටලු නැත්තම් අනිවාර්යෙන් මේ හරි ෆ්‍රී තියන ක්ලාස් වලට ජොයින් වෙන්න. ඒ කියන්නේ ඔයාලා අපේ ක්ලාස් එකට ආවත් නැතත් ෆ්‍රී තියන සෙෂන්ස් වලට ජොයින් වෙලා බලන්න. මේ ඒක තමයි කියන්න තියෙන්නේ. අපි ක්ලාස් එකේදී සාකච්ඡා කරමු ඉස්සරහට දේවල්. ඔව් එතකොට අර ඔයාලට
මොනවද තියෙන්නේ කියලා හරි දාලා අයිඩියා එකක් දාගෙන හරි යන්න පුළුවන් නේ. ඔව්. හරි එහෙනම් මේ එහෙනම් මීටින් එක ඔයාලට නම් අපි thank you එන්ඩ් මේ කරනවා. live session එකට join වුණාට. ඔව්. මේ session එකට join වෙන හැමෝටම thank you. එහෙනම් අපි මේ meeting එක එතනින් end කරමු. good night. හරි.